හැල්ලමයි ආයුබෝවන් සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි අපි තුන්වෙනි දවසේ සිංහල සාහිත්‍ය විචාරයත් එක්ක ඔබ එකතු වෙලා සිටින්නේ. අපි මුලින්ම විචාර සම්බන්ධව කතා කරද්දී දැන් විචාර කීපයක් කතා කරලා තියෙනවා. ඒ අතර අපි සතර කම්මන්ත්‍රණය, ගුත්තිල කාව්‍ය, ඒ වගේම බැද්දේගම ආදී නවකතා. අද අපි විචාර සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුනිසිරිපා ඒ වගේම ආදී විචාර කීපයක් ඔබත් එක්ක අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා විභාගෙට තව දවස් කීපයයි තියෙන්නේ. මාස දෙකක් තුනකට ආසන්න කාලයක්. මම හිතනවා මේ වෙද්දි දැන් අපේ දුවදරුවෝ විභාගෙත් එක්ක සූදානම් වෙලා හොඳ සූදානමක සිටින බව මට සැකයක් නැහැ. ඉතින් හොඳ සූදානමක් ඇතුව විභාගයට මුහුණ දෙන්න සහ විචාර ලියන විදිය සහ ඒ පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙන විදිහට අදත් අපි ඔබ සමීපයටම විචාර ලියන විදිය සහ උද්දෘත පාඨ පාඩම් කරන විදිය සම්බන්ධව අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න එකට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ළමයි අපි අද මුනිසිරිපා සිඹිමින්නේ කියන මේ ලස්සන විචාරය මම හිතන මේ විචාරය ලේසිත් නෑ, හැබැයි අමාරුත් නැහැ. මධ්‍යස්තව සාකච්ඡා කරන මාතෘකාවක් විචාරයක් මුනිසිරිපා කියන මේ මාතෘකාව. ඔබ දන්න මාතෘකාවක් එක්ක, හැබැයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා අපිට විචාර ලිවීමේදී උද්දෘත පාඩම් කිරීම සම්බන්ධව. හොඳයි ළමයි, මම බලාපොරොත්තු වෙනවා මුලින්ම මුනිසිරිපා ටක් ගාලා අපි කරන් යනවා. මොකද මම හිතනවා ඔය කට්ටිය වැදගත් වෙන්නේ මීට වැඩිය උද්දෘත පාඨ ටික තමයි වැදගත් වෙන්නේ. මම ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා. මුනිසිරිපා සහ ගංගාවේ සංගීතය කියන විචාර දෙක ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ළමයි, අපි පාඩමට යන්. සූදානම් වෙන්න සියලු දෙනාම අපිත් එක්ක පැය එකහමාරක ආසන්න කාලයක්, පැය දෙකක් එකහමාරක ආසන්න කාලයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින්න. ඔබට වැදගත් තොරතුරු රාශියක් අද මා කියන්න බලාපොරොත්තු වෙනවා. විභාගයේ ලියන විදිය සහ අනුමාන ප්‍රශ්න සම්බන්ධව අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් එක්ක රැඳී සිටින කියලා අපේ දුවදරුවන්ට බොහොම ආදරයෙන් යුක්තව අපි ආරාධනා කර සිටිනවා. හොඳයි ළමයි, මුලින්ම අපි පාඩමට පිවිසෙමු. මුනිසිරිපා කියන පාඩමත් එක්ක අපිට හමු වෙනවා මෙන්න මේ නිපුණතා මට්ටම කියන එක. සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසස්වාදය සහ විචාරය පිළිබඳව හැකියාව ප්‍රදර්ශනය කිරීම. අපි ඒක දැනගන්න ඕන කාරණාවක්. ඇයි අපි මේක ඉගෙන ගන්න කියන එක. ඒ වගේම නිර්දිෂ්ට කෘතිවල සාහිත්‍ය පසුබිම ගවේෂණය කිරීම. ඒ කරුණු අපි දැනගන්න ඕනේ. ඇයි අපි සාහිත්‍ය කරන්නේ ඇයි කියලා අපි දැනගන්න ඕනේ. එතකොට මෙන්න මේ කරුණු තමයි සහ නූතන පද්‍ය සාහිත්‍ය නිර්මාණයේ රසවින්දනය සහ විචාරයේ යෙදීම. ඒ කියන්නේ ළමයි ඔය කට්ටිය සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළට සිංහල කරන දරුවෙක් හිටියොත් ඒ දරුවන්ටත් මේ තොරතුරු අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්නට ඕන. රයිට්, අපි ඊළඟ මාතෘකාවට යනවා පුතා. අපි අද ප්‍රධාන මාතෘකාව තමයි මුනිසිරිපා සිඹිමින්නේ කියන මෙන්න මේ ප්‍රධාන මාතෘකාව. ඒ මාතෘකාවේ අපිට හමු වෙන අපේ කතානායකයා ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්න කතානායකයා නේද? අපි උන්වහන්සේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්, මෙන්න මේ කොටස ඔබ මේ වෙද්දි අහලා ඇති දරුවනුත් ඇති, ඒ වගේම අහලා නැති දරුවනුත් ඇති, ඒ වගේම අහන්න කැමැත්තෙන් ඇති දරුවනුත් ඇති, අහන්න අකමැත්තෙන් ඇති දරුවනුත් ඇති. නමුත් පුතේ අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ හොඳින් මතක තියාගන්න දරුවනේ, මෙන්න මේ කරුණු ටික හොඳට මතක තියාගන්නට ඕන. හැඳින්වීමක් කිරීමට මේ කරුණු ටික අපිට අවශ්‍යයි. රයිට්, අපි යම් දරුවනේ පාඩමට උපුටාගත් මුල් කෘතිය, ඒ කියන්නේ මුනිසිරිපා සිඹිමින්නේ කියන මෙන්න මේ කවි ටික, කවි පේලිය
ලියලා තියෙන විදිය දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල කියන මෙන්න මේ කෘතියට අනුව මෙන්න මේ කවි නිර්මාණය කරලා තිබෙන බව සඳහන් වෙනවා. මම ඒක ඔබට දැන ගැනීම සඳහා මම යොමු කරනවා. ඊළඟේම ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් ලියවුණු ඉතා වටිනා සුන්දර කවි පද්‍යයක් තමයි අපි අද කතා කරන්නේ මුනිසිරිපාස විමින්නේ. උන්වහන්සේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි 1991 සහ 1951 වර්ෂයේදී 1991 1951 වර්ෂයේදී උන්වහන්සේ ඉතා සාහිත්‍ය විශාල සේවයක් කරපු යතිවරයන් වහන්සේ කෙනෙක් හැටියට අපිට උන්වහන්සේ පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කුඩා කාලයේ නාමය ලෙස SK තෂිනම්ගල් මේ නම් මතක තියාගන්න පුතා. ඔබ හැඳින්වීම කරද්දී ඔබට මේ අතිශයින්ම වැදගත් වෙන කරුණු කීපයක්. ඒ වගේම මෙන්න මේ කෘතිය බලන්න පුතා. රයිට්. එස් මහින්ද හිමියෝ ප්‍රතිභාපූර්ණ කවියෙකි. උන්වහන්සේ ඉතා දක්ෂ ප්‍රතිභාපූර්ණ කවියෙක් ලෙස පෙන්වුම් කරන්නට පුළුවන්. ඒ වගේම එස් මහින්ද හිමියන්ගේ පද්‍ය නිර්මාණ ප්‍රධානම තේමා තුනක් තියෙනවා. උන්වහන්සේ ඉතා දක්ෂ ප්‍රතිභාපූර්ණ රසාඥතාවයෙන් හිබි ඉතා දක්ෂ කතුවරයෙක්. ඒ වගේම උන්වහන්සේ යම්කිසි තේමා කීපයක් මුල් කරගෙන මේ රචනා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් තේමා තුනක් තියෙනවා. එෙහිදී ළමා නිර්මාණ, දේශානුරාග සහ ජාතිකානුරාගය, ඒ වගේම බුද්ධාභිවන්දන මේ ආදී වශයෙන් ප්‍රධාන වශයෙන් තේමා තුනක් අරගෙන ඒ යටතේ පුතා මෙන්න මේ ආකාරයට කෘති නිර්මාණය කරලා තියෙනවා. ළමා නිර්මාණ. එෙහිදී අපිට හම් වෙනවා ඔයා මුද්දම නේද? කයිමුතු කයිමුන ළමා මේ ආදී වශයෙන් හම් වෙනවා. ඒවා නිකන් සාමාන්‍යයෙන් දැනගන්න පුතා. ඒ වගේම දේශානුරාගය හා ජාතාභිමානය, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රණය, ලංකා මාතා, නිදහස, සිංහල ජාතිය, අද ලක්මාවගේ පුත්තු කියන දේශානුරාගය සහ ජාතිකානුරාගය සම්බන්ධ උන්වහන්සේ විශේෂ වශයෙන් කෘති ලියලා තියෙනවා, පද්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි මෙතන වැදගත් වෙන කාරණාව මාතෘකාව වෙන්නේ. ඒ වගේම බුද්ධාභිවන්දනා කියන මෙන්න මේ මාතෘකාව යටතේ රසාංජලි, රත්නාවලි, ශ්‍රීපාද කියන ආදී වශයෙන් උන්වහන්සේ රචනා කරපු කීපයක් හම් වෙනවා. මෙන්න මේ ටික හොඳට පුතා මතක තියාගන්න. දේශානුරාගය සහ ජාතිකානුරාගය. පැහැදිලිනේ? right. මම ටිකක් ඉක්මනට කරගෙන යනවා. මොකද මේවා දරුවෝ දන්නවා, සාකච්ඡා කරලා තියෙන. හැබැයි අර නැති දරුවන්ට, අතපසු වෙලා තියෙන දරුවන්ට නැවත මතක් කිරීමක් තමයි මම සිහිපත් කිරීමක් තමයි කරන්න ලබන්නේ. right. ඊළඟට මෙන්න මේ ඡායාරූපවල සිටින පිරිස් ඔබ දැකලා ඇති සහ දැකපු නැති දරුවන්ට පියදාස සිසිර මහතා පළවෙනිම ඉන්නවා. ඒ වගේම දෙවෙනිට ඉන්නවා ආනන්ද රාජකරුණ මහත්මයා, ඉතා දක්ෂ ලේඛකයෙක්. ඒ වගේ ජී.එම්. පෙරේරා මහත්මයා, පියදාස සිරිසේන මහත්මයාත් එහෙමයි. ඒ ටික දැකලා ඇති. ඒ වගේම දරුවනේ අපි අද කතා කරන අපේ ප්‍රධාන චරිතය වෙන මුන්වහන්සේ පද්‍ය නිර්මාණ රචිතයේ සාහිත්‍ය අවධිය කියන, ඒ කියන්නේ සාහිත්‍ය කියන කොටසට තාල සේවයක් කරපු යතිවරයන් වහන්සේ නමක් තමයි අපේ මෙන්න මේ ඡායාරූපයේ දකින ස්වාමින් වහන්සේ කියලා දැන් ඔබ කවුරුත් දන්න කරුණක්. right. මම ටක් ගාලා කරගෙන යනවා. උන්වහන්සේ කොළඹ යුගයේ හිටපු ඉතා දක්ෂ එස් මහින්ද හිමියන් කොළඹ සාහිත්‍ය අවධියේ පළමු තරංගයට හේවත් වැඩිහිටි පරපුරට අයත්. ඒ කියන්නේ පුතා නූතන පද්‍ය සංග්‍රහය සහ පුරාතන පද්‍ය සංග්‍රහය දෙකක් තියෙනවා කියලා ඔබ දන්නවා. ඒදී අපිට හම් වෙනවා කොළඹ යුගයේ සහ දෙවැනි පරපුර, කොළඹ යුගයේ පළවෙනි පරපුර සහ දෙවෙනි පරපුර කොළඹ. ඒකේ දෙවෙනි පරපුරේ වියත්තු ගැන නැත්තම් ගත්කතුවරු අපි වෙනම සාකච්ඡා කරනවා ළමයි. ඒකත් හොඳට මතක තියාගන්න. අද අපි කතා කරන මෙන්න මේ මුන්වහන්සේ කොළඹ සාහිත්‍යයේ විශාල මෙහෙයක් කරපු ඉතා දක්ෂ
ලේඛක ස්වාමීන් වහන්සේ නමක් හැටියට කවුද අපේ ස්වාමීන් වහන්සේ හඳුන්වන්න පුළුවන්. ඒ අතර උන්වහන්සේට සමකාලීනව හිටියා. උන්වහන්සේත් එක්ක රචනා කෘති රචනා කරපු සමකාලීනයෝ. කවුද සමකාලීනයෝ? පියදාස සිරිසේන මහත්මයා, ආනන්ද රාජකරුණ, අපි කතා කරේ ජී.එම්. පෙරේරා මහත්මයා. හරිනේ. එතකොට පුතා දැන් ඕනම දෙයක් රචනා කරන්න යද්දි, ලියන්න යද්දි, ගීතයක් හෝ රචනයක් හෝ පද්‍යයක් හෝ නිර්මාණය කරන්න යද්දි පුතා අපිට අවශ්‍ය වෙනවා යම්කිසි තේමාවක්. පැහැදිලිනේ? ඒ තේමාව තමයි උන්වහන්සේ තෝරාගත් තේමාව තමයි මොකද්ද? මෙන්න මේ ජාතික නිදහස කියන තේමාව. මොකද්ද පුතා? ජාතික නිදහස. මෙන්න මේ කොටස ජාතික නිදහස. ඒ දවස්වල අපිට ප්‍රශ්න ගොඩක් තිබ්බ පුතා විදේශිකයන්ගෙන්. එතකොට උන්වහන්සේලා කල්පනා කරා අපේ සිංහල ජාතියට යම්කිසි දැනුමක්, අවබෝධයක්, යථාර්ථයක් අවබෝධ කර දෙන්න කවියෙන් යුද්ධ කරන්න පටන් ගත්තා. කවියෙන්. තුවක්කුවෙන් නෙමෙයි, කවියෙන්. සමාජයට යම්කිසි දැනුමක් ලබා දෙන්න. දැනුම් දීමක් කරන්න උන්වහන්සේලා සහ වියත් කවියෝ මොකද කරේ? කවිය භාවිතා කරමින් සමාජයට යම්කිසි සමාජය ගොඩ ගන්න වැඩක් කරන්නට පටන් ගත්තා. එහි මල්පල් ගැන්වීමක් වශයෙන් මෙන්න මේ කවි ලිවීම උන්වහන්සේ විසින් ලියපු දේ ඔන්න වැදගත් වෙන්න පටන් ගත්තා. ඊළඟට රයිට් අපි ටික ටික දැන් ඔන්න මුනිසිරිපා සිමින්නේ කියන මාතෘකාවත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න දැන් මුලින්ම අපි මුනිසිරිපා සිමින්නේ කියන මාතෘකාවේ එන මෙන්න මේ කොටස පුතා මම හිතනවා විශ්වාස කරනවා අපේ දරුවෝ මේ මාත්‍රා සම්බන්ධව සාකච්ඡා කරලා ඇති. මාත්‍රා ගුරු ලඝු භාවිතය සම්බන්ධව සාකච්ඡා කරලා ඇති. ඒවා භාවිතා කරන විදිහ මට දැන් මේ අවස්ථාවේදී කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම අවශ්‍ය නම් ඔබට මට කමෙන්ට් එකක් දාලා එය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. මගේ නම්බරේ තියෙනවා. ඒ සම්බන්ධව අවශ්‍ය නම් අපේ දරුවන්ට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ගුරු ලඝු භාවිතයත් එක්ක මාත්‍රා භාවිතයත් එක්ක උන්වහන්සේ ඉතා දක්ෂ ලෙස කවි නිර්මාණය කරලා තියෙනවා. පුතේ හොඳට අහගන්න දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල හෘදයාග්‍රාහී ජාතික වීර කාව්‍යයේ පද්‍ය සංඛ්‍යාව 95කි. යෝන්මත් විරිත දරුණැලවිලි ගියේ විරිත්මය. දරුණැලමේ ගීත මං හිතනවා පුතේ ඔය කට්ටිය මුලින්ම කවියක් ඇහුවේ ඔබේ කාගෙන්ද? අම්මගේ. නේද? දොයි 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 දොයිය පුතා. මේ බලන්න පුතා මේක මේ ඉතා ලයාන්විත මාත්‍රාවට අනුකූලව ඒ ආකාරයට පුතා මෙන්න මේ කවිත් නිර්මාණය කරලා තියෙන බව සඳහන් වෙනවා සාහිත්‍යයේ. පළවෙනි කවිය තමයි අපිට හමු වෙන පුතා මෙන්න මේ කවිය බලන්න. මුනි සිරිපා සිඹිමින්නේ සමනලගිරි පෙදසින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. මං විශ්වාස කරනවා අපේ දරුවෝ මේ කවිය සම්බන්ධව යම්කිසි සරල අදහසක් ඔබේ හිතේ ඇති. සරල අදහසක්, සරල තේරුමක් ඔබේ හිතේ දැන් පැන නැගලා ඇති. සරල බස්වහරක් යොදා ගනිමින් එදා සිංහල දේශයේ ගොඩනගන්න උන්වහන්සේලා කවිය භාවිතා කරමින් සමාජයේ මිනිසුන්ට යම්කිසි අදහසක් ලබා දෙන්න උත්සාහ ගත් ආකාරය තමයි මේ කවි වලින් අපිට විද්‍යමාන වෙන්නේ. මුනිසිරිපා සිඹිමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මද සුළඟයි කුඩා කාලයේ සිට කුඩා ලදරුවාට පවා මේ සමාජයේ යථාර්ථය කියා දෙන්න උන්වහන්සේලා වියත් වූ කවියෝගත් උත්සාහය මේ කවි වලින් අපිට පෙනී යනවා. පුතේ මේ මද සුළඟ එන්නේ මුනිසිරිපා සිඹිමින්නේ. මුනිසිරිපා සිඹ ඒ ගල්තලා පැත්තෙන් එන්නේ සිඹිමින්නේ නේද? සමනලගිරි පෙදෙසින්නේ සමනල කන්දේ ඉඳලා එන්නේ. මම හිතනවා අපේ දරුවෝ මුනිසිරිපා සමනල ප්‍රදේශය දැකලා ඇති, නිරීක්ෂණය කරලා ඇති.
එතකොට මද සුළඟ අන්න ඒ සුළඟ තමයි පුතේ එන්නේ. ඒ සුළඟත් එක්ක මගේ පුතා නිදියන්නේ කියන බෙන්න මේ අරුත අපේ කවි යතිවරයන් වහන්සේ සමාජයට පෙන්වා දෙන්නට උත්සාහ කරලා තියෙන බවක් අපිට පෙනී යනවා. ඊළඟට මේ කයිවල පුතා බෙන්න මේ කරුණු ටික හොද්දට මතක තියාගන්න මොනවද පුතා ඔය කට්ටිය අමතක කරන දෙයක් තමයි බෙන්න මේ කොටස් මොනවද එලි සමය මේ කවි ලියද්දී උන්වහන්සේලා ලියපු කොටස් තමයි පුතා මේවා රචන මේවා ලියන්න ඉතා දක්ෂ වුණ ආකාරයෙන් මේවා සටහන් කරගන්න මේවා ඉතා වැදගත් කරුණු පුතා අපි කතා කරනවා කාව්‍යෝක්ත්‍ය අලංකාර ගැන රූපක භාවිතය ගැන. එතකොට පුතා එලි සමය රූපක අනුප්‍රාසාත්මක තොරතුරු එවැගේම සරල බස්වහර එවැගේම ඉතා සංගමයෙන් යුක්තව මිනිසුන්ට යම්කිසි පණිවිඩයක් සමාජයේ පිළිබඳව කියා දෙන්න උන්වහන්සේලා ඉතා වෙහෙස කර උත්සාහයක් ගත්ත ආකාරය අපිට පෙනී යනවා. ඒතර උන්වහන්සේලා මේ කවි නිර්මාණය කරද්දී එලි සමය රූපක අනුප්‍රාස සරල බස්වහරක් යොදාගත් ආකාරය අපිට තව පහත අපි කවි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ කවිවලදී අපිට පැහැදිලිව පෙනී යනවා. ඒ වගේම පුතා මෙන්න මේ කවිය අපි දැන් කතා කරේ මේ කවිය මෙන්න මේ කවි මේවා ලියලා තියෙන විදිය හොඳට බලා ගන්න. මොනවද පුතා? මොනවද? භක්ති පූර්වක හැඟීම ඇති වෙන ආකාරයට කුඩා දරුවෙක්ට වුණත් ඉතා භක්තියක් ඇති වෙන ආකාරයට ඒ කවි লীලා තියෙන ආකාරය පෙන්눔 කරනවා. රයිට් මේ කවිය හොඳට මතක තියාගන්න භක්ති පූර්වක අවස්ථාවක්. ඊළඟට පුතේ මෙන්න මේක අපි කීවා රූපක භාවිතය. මොනවද? රූපක භාවිතය. රූපක භාවිතය නිදහස මහ මුහුදක් මේ බලන්න පුතා අපිට කරන්න තියෙන ඉතා යුතුයකම වැඩි කියන අදහස් තමයි උන්වහන්සේ මේ කයිවලින් ප්‍රකාශ කරන්නේ. නිදහස මහ මුහුදක් වේ. එහි උල්පත පුත නුඹ වේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතු වේ. මේ බලන්න පුතේ මේ අදහස ඉතා වටිනවා. නිදහස මහ මුහුදක් වේ. නේද? එහි උල්පත පුත නුඹ නිදහස හරියට පුතේ මොකක් වගේද? මහ මුහුද වගේ. මේ නිදහසක් තියෙන එක අපි කොහොම හරි ගන්න ඕන මහ මුහුද වගේ. එහි උල්පත මොකද්ද? පුත නුඹ වේ. ඒකේ උල්පත පුතේ ඔබයි. මේ අපිට යම්කිසි අවවාදයක් දෙන්නේ මේ. ඒ බව සිහි කොට මෙලොවේ. හොඳට මතක තියාගන්න හොඳින් සිහිය තබා ගන්න ඒ කරුණ. ඒ උල්පතේ නිර්මාතෘ පුතේ ඔයා නේද? යුතුයකම ඉටු කළ එහෙනම් යුතුයකමක් තියෙනවා ඔබට ඉටු කරන්න. ඒ කරුණ හොඳින් මතක තියාගන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. පැහැදිලිද පුතේ? නිදහස මහමුද මේක රූපක භාවිතය. මේ කවිය අපි කියන රූපක භාවිතය. යම්කිසි චිත්ත රූපණයක් මවා දෙන්නට නේද? චිත්ත රූපයක් මවා දෙන්නට උන්වහන්සේ ඉතා වෙහෙසක් ගත් ආකාරය මේ කයිවලින් පෙනී යනවා. ඊළඟට පුතේ මෙන්න මේ කොටස සිනිදු මොලොක් බව මලෙහි පිරිසුදු බව පිනිබිඳෙහි එක්වීමා පුතු ගෙලහි අරක් ගනී හැම දිනෙහි. මේ ඉතා ලස්සන අද පොඩක් මට අසෙනපතත්තෙන් හිටියත් මේ වැඩසටහන අපි මොන ප්‍රශ්න මොන බාධකාවත් පුතේ ඔබත් මතක තියාගන්න ඕන. ඔබේ ජයග්‍රහණය ලැබෙන තුරු ඔබ සටන් කළ යුතුයි අධ්‍යාපනය පැත්තේ.
එහෙනම් පුතේ මම අද ටිකක් අසනපින් හිටියත් ඔබත් එක්ක අද මේ වැඩසටහනට විතරණය කියන වැඩසටහනත් එක්ක සම්බන්ධ කොහොමවත් මම බලාපොරොත්තු වුණා. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් නැවතත් අපි පාඩමට යමු. හොඳයි දරුවනේ. සිනිඳු මොළොක් බව මෙලෙහි සිනිඳුකම කතා කරනවා නේද පුතා? මොළොක් බව පිරිසිදු බව පිනිබිඳෙහි පිරිසිදුකම ගැන කතා කරනවා. එක් වී මා පුතුගෙලෙහි අපි එකට එකතු වෙලා අරක් ගනි හැම දිනෙහි නේද? ක්‍රියා කරමු කියලා කියනවා. මේක පුතා අවංක බව සංකේත සංකල්ප රූප මේකට අපි කියනවා පුතා අවංක බව ඊළඟට සංකේත භාවිතය නේද? මෙන්න බලන්න පුතේ අවංක බව සහ සංකේත භාවයට කියන හොඳම උදාහරණය තමයි මෙන්න මේ කවිය. හොඳට මතක තියාගන්න. මම හිතනවා මේක දන්න සහ මේ සම්බන්ධව යම්කිසි අදහසක් ඇති අපේ දරුවෝ ඇති. එහෙනම් යම්කිසි ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් නැවත මම සිහිපත් කරන්නේ අපේ නම්බරේ තියෙනවා විතරණේ වැඩසටහනේ. ඒ සම්බන්ධව ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. මේ වීඩියෝ විශාල ප්‍රමාණයක් අපේ දරුවෝ ලබලා තියෙනවා. ඒ දරුවන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි නැසකෑම කියනවා අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්න මේ වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඉන්න. ඔබට වැඩි ලකුණක් ගැනීමේ හැකියාව ඇති වෙනවා. විශේෂයෙන්ම විෂයන් කීපයක් තියෙනවා. නේද? සිංහල, එවැගේම විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, දෙමළ ICT ආදී තව විෂයන් කීපයක් තියෙනවා. ඒවත් එක්ක ඔබේ දැනුම කෙටි කාලයක් තුල වර්ධනය කර ගැනීම හැකියාව ඇති වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න විතරනේ වැඩසටහනත් එක්ක. රයිට්. ඊළඟට පුතේ අපි කතා කරන්න යනවා මේ කරුණුත් එක්ක අපි කතා කරා මොනවද? මෙන්න මේ කොටස් මම නැවත මතක් කරනවා. එලිසමය මේ කවි නිර්මාණය කළ තියෙද්දි එලිසමය රූපක භාවිතය අනුප්‍රාස යෙදුම් එවැගේම උත්තම පුරුෂ ආදී භාවිතය දෘෂ්ටි කෝණ සංයමය මේවා පිළිබඳව සාකච්ඡා කරනවා. ඉන් අනතුරු අප බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කොටස් සම්බන්ධව සාකච්ඡා කරන්න පුතේ. මේවා විචාර ප්‍රශ්න මම බැලුවා මධ්‍යම පළාත, ඌව පළාත, එවැගේම බස්නාහිර පළාත්වල සාකච්ඡා කරපු පේපර් වල අපිට හමු වුණ ප්‍රශ්න කීපයක් මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවද පුතේ? පළවෙනි ਵਿਚාරය තමයි පද්‍ය නිර්මාණ සාර්ථක කර ගැනීමට යොදාගෙන ඇති විවිධ කාව්‍ය උපක්‍රම. කවුද අපේ ප්‍රධාන කතුවරයා? උන්වහන්සේ කාව්‍ය උපක්‍රම භාවිතා කරලා තිනවා මුනිසිරිපා සිවින්නේ කියන. රයිට්. අපි වෙනදා වගේම අපිත් එක්ක කලින් වීඩියෝත් එක්ක සම්බන්ධ වෙලා හිටපු දරුවෝ දන්නවා ඇති මුලින්ම ਵਿਚාරයක් ලියන්න යද්දි හැඳින්වීම ඒ පොතේ හැඳින්වීම කරනවා. කවුද එස් මහින්ද හිමි කියන්නේ? උන්වහන්සේ කොහෙන්ද ආවේ සහ උන්වහන්සේ කරපු කෘති ඒ වගේම ඒ කෘතිත් එක්ක වැදගත් කෘතියක් වෙන අපේ මුනිසිරිපා සිවින්නේ කියන පද්‍ය මාලාවත් සම්බන්ධ කරගෙන හැඳින්වීමක් කරන්න අපි මුලින්ම සාකච්ඡා කරන්න ඕන. පැහැදිලිනේ? එතකොට පුතේ මෙන්න මේ කොටස රයිට් මේක සටහන් කරගන්න පුළුවන් අපේ දරුවන්ට 19 වන සියවසේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ පැතිර ගිය අධිරාජ්‍යවාදී ගැති බව 19 වන සියවසේ සමාජයේ පැතිර ගිය මොනවද? අධිරාජ්‍ය බව විදේශික ආක්‍රමණ නිසා අපිට නැති වූ දේවල් ඇති කර ගැනීම සඳහා උන්වහන්සේලා කවිය නිර්මාණය කරගත් ආකාරය. ඒකට ප්‍රධාන දායකත්වයේ ගත්තේ කවුද? තිබෙතේ සිකිම් ප්‍රදේශයේ ඉපිද අවුරුදු 12 දී ලංකාවට පැමිණ දොඩන්දුව පොළගස්දුව ආරාමේදී සිකිම් මහින්ද නමින් පැවිදි වීමට පත්විය. පළමුව ලෝක මෙන්න මේ කතාව අපි පොඩක් සාකච්ඡා කරන්නට ඕන. පැහැදිලිද පුතා? සාකච්ඡා කරන්නට ඕන. සාකච්ඡා කරන ගමන් හැඳින්වීම අපි කෙටියෙන් මතක තියාගන්න. රූල් 5ක් 6කින් ඔබේ හැඳින්වීම අවසන් කරන්න. කොච්චර ලීවත් පුතේ ඔබට ලකුණු 10 12යි හෝ 15යි තමයි ලබා දෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න විචාරයේ විනාඩි 20ක් ඊට කලින් හෝ ඉවර කරන්න බලාපොරොත්තු වෙන්න. අපිට වැඩි වෙලාවක් ගන්නට බෑ. රයිට්.
ඊළඟට අපි හැඳින්වීම කරා ඊළඟට මේ වගේ මොනවද පුතා අපේ දැන් හොඳට ඔබ මතක තියාගන්න අත්‍යවශ්‍යම කාරණය තමයි විචාරය ලියද්දි පුතේ අනිවාර්යෙන් ප්‍රශ්නය කොහොමවත් අමතක කරන්න එපා. නිතර ප්‍රශ්නයත් එක්ක ඔබ සම්බන්ධ වෙලා සිටින්න. නිතර ප්‍රශ්නයත් එක්ක ඔබ සම්බන්ධ වෙලා සිටින්න. ඒට හේතුව තමයි ඒ ප්‍රශ්නෙත් එක්ක අපි ජීවත් වෙද්දී අපිට ඒ අදාළ කරුණු ටික එනවා. රයිට්. ඔන්න ඊළඟට අපි දැම්ම උදුදු පාඩ පුතා ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණොත් ලෝකෙන් ගැරහොම් ඉවසන්නට පුළුවන් නම් ඔබයි මගේ පුතා උතුම්. දැන් මේ කරුණේ මේ මිතා සරල බස්වහරක් යොදා ගනිමින් සමාජයට යම්කිසි අදහසක් ලබා දෙන්න උන්වහන්සේ ක්‍රියා කරනවා. මොකද පුතා ඉටු කොට කළ යුතුකම් ඉටු කොට කළ යුතුකම් තියෙනවා. මොනවද? කළ යුතු යුතුකම් තියෙනවා. සමාජයට කරන්න තියෙන යුතුකම් වගේක් තියෙනවා. ලැබුණත් ලෝකෙන් ගැරහුම් මොන ප්‍රශ්න ආවත් ඔබ මතක තියාගන්න ඕන පුතේ යුතුකම් වගේක් තියෙනවා ඉටු කරන්න. ඉවසන්නට පුළුවන් නම් අන්නේ ප්‍රශ්න මොන බාධක මොන කම්කටොළු ආවත් අපිට ඇති තරම් ඉවසන්න පුළුවන් නම් මොන ප්‍රශ්න ආවත් hina වෙලා ඉන්න පුළුවන් නම් සරල අදහස අපි ලියන්න ඕන. කවියට පසුව අපි පුතා සරල අදහස අනිවාර්යෙන් ලියන්නට ඕන. පැහැදිලිනේ? එතකොට ඔබයි මගේ පුතා උතුම් අන්න ඒ දරුවෝ තමයි තා දක්ෂ ලෙස මේ සමාජයේ වැජබෙන්නේ කියන අදහස උන්වහන්සේ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි හැඳින්වීම කරා ඉන්පසුව පළවෙනි උද්දෘත පාඨේ කවිය ලියවා. පැහැදිලිනේ? ඊට පස්සේ අපි කවියේ සරල අදහස ඔන්න අපි ලියන්න පටන් ගත්තා. පැහැදිලිනේ? ඉතා ලේසි මේකේ අදහස ලියන්න. හැබැයි පුතේ මේ කවි නම් පාඩම් තියෙන්න ඕන. මොකද්ද මාතෘකාව අපි ආයේ ਵਿਚාරයට යනවා. ඇස් මහින්ද හිමියන් විසින් නේද? කාව්‍යෝපක්‍රම භාවිතා කරපු ආකාරය. කවිය භාවිතා කරමින් උපක්‍රම යෙදුව ආකාරය සම්බන්ධව සාකච්ඡා කරන්නේ. එතකොට ඉන්න අනතුරුව කවියාගේ අරමුණ සාක්ෂාත් කරගන්නට උරදී ඇති යොදාගෙන ඇති ආමන්ත්‍රණ පද නිසා. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා උන්වහන්සේ කාව්‍ය උපක්‍රම වල එක කොටසක් තමයි පුතා හොඳට මතක තියාගන්න. මෙන්න මේ කොටස ආමන්ත්‍රණ පද යොදා ගැනීම. ආමන්ත්‍රණ පද භාවිතය. මෙන්න මේ කොටස පුතේ උදර මතක තියාගන්න ඕන. උන්වහන්සේගේ කාව්‍ය උපක්‍රම වල තියෙන දක්ෂතාවයක් තමයි ආමන්ත්‍රණ පද භාවිතය. පැහැදිලිනේ? ඒතර ආමන්ත්‍රණ පද භාවිතය නිසා පද්‍ය පන්තිය සජීවීකරණය වෙලා තියෙනවා. ඊළඟ කොටස තමයි මොකද්ද පුතේ? සජීවීකරණය. සජීවීකරණය. පැහැදිලිනේ? සජීවීකරණය. එතකොට අපි කියවා කාව්‍ය උපක්‍රම වල තියෙන කොටස් කීපයක් තමයි මොකද්ද? ආමන්ත්‍රණ පද භාවිතා කිරීම සහ ඒ නිසා සජීවීකරණයක් ඇති වී ආකාරය තවදුරටත් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඔන්න අපි උද්දෘත පාඨ ලියවා. ඒ වගේම ඒකේ අදහස ලියවා. අදහස ලියලා පොඩ්ඩක් ඒක විස්තර කරන්න පටන් ගත්තා. පැහැදිලිනේ? ඊළඟට අපි දෙවැනි උද්දෘත පාඨයට යනවා පුතා. මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්. මම හිතනවා මේ කවි ඔබ පාඩම් කරලා ඇති. අනිවාර්යෙන් පුතේ මේ උද්දෘත පාඨ පාඩම් කරගන්න. මේ කාව්‍යෝපක්‍රම භාවිතා කරපු ආකාරයට එන උද්දෘත පාඨ. පැහැදිලිනේ? අද මම උත්සාහ කරන්නේ මේ උද්දෘත පාඨ ටික ඔය කට්ටියට ප්‍රකාශ කරන්න. නැති දරුවෝ වහාම මේක සටහන් කරගන්න. ඉතා වැදගත් වෙනවා. ඇස් මහින්ද හිමියන්ගේ කාව්‍ය උපක්‍රම භාවිතා කිරීම. එතකොට ඒ හින්දා තමයි අදටත් මේ කෘතිය මේ පද්‍ය පන්ති ජීවමානව සමාජයේ අදටත් ගත කරන්නේ. ඊළඟට කවිය මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුණත් මිතුරුවයන් පුතේනම යැලුවේ. යතිවරයෙකු ලෙස උන්වහන්සේ සර්වව්‍යාපී බුදු සමයේ උතුම් දහම් කරුණු සමාජගත කිරීමක්ද මේ අනුව සිදු කරයි. දූවිල්ල වශයෙන් සමාජයේ පෑගෙන ජනතාව විශේෂ කර දක්වයි. මෙන්න මේ කරුණ පුතේ හොඳට මතක තියාගන්න. මේ කවියෙන් අපිට දෙනවා යම්කිසි ආදර්ශයක්. සමාජයේ ජීවත් වෙන මිනිස්සු දූවිල්ලට සමාන කරලා තියෙනවා.
සමාන කළ දක්වලා සමාජයේ සාමාන්‍ය ස්වરૂපය වන්නේ යම් පිළිගැනීමක් ඇති ජන කොටස් වෙත පමණක්. දැන් ඔබ දන්නවා නේද? නැති බැරි මිනිස්සු ගණන් ගන්න නැතුව පැත්තටම කරලා දානවා නේද? ධනවත් පුද්ගලයන් සමග එක්කහුව වෙලා නේද සමාජයේ වැජබෙන ක්‍රමයක් තමයි දක්වන්නේ. ඉතින් ඒකට විරුද්ධව තමයි උන්වහන්සේ මෙන්න මේ කරුණ ප්‍රකාශ කරන්නේ නේද? තමන්ගේ අනුන්ගේ නොසලකා සමස්ත සත්ව අරගයා සිය මිතුරන්සේ සිතන්නට. ඒ කියන්නේ අරයට සල්ලි තියනවා මෙයාට සල්ලි තියනවා කියන අදහසට වඩා උන්වහන්සේ ප්‍රකාශ කරනවා සියලු මානව සත්වයා එක හා සමානව සිතන්න ඕන කියන මේ චිත්ත රූප ජනවන අවස්ථාව උන්වහන්සේ මේ කවියෙන් ප්‍රකාශ කරනවා මිතුරුකමෙන් එන්න ඕන. නේද? දූවිල්ලක් එක්ක වුණත් පුතා මිතුරු වෙන්න පුළුවන් අපිට වටිනවා කියන මිතුරු වේයන් පුතේ නුඹත් නේද? ඒකට කියන පුතා ඒක තමයි ලෝවේ තියෙන වටිනාම ගුණ ධර්මයක්. පැහැදිලිනේ? මේ තමයි කාව්‍ය උපක්‍රම. ඒ කියන්නේ සමාජයේ යම්කිසි පණිවිඩයක් ආදර්ශයක් ලබා දෙන්න උන්වහන්සේ කාව්‍ය උපක්‍රම භාවිතා කරපු ආකාරය. ඊළඟට මෙන්න මේ කොටස පුතේ පැහැදිලිනේ? දූවිල්ලක් එක්ක වුණත් පුතේ නුඹ මිතුරු වේයන් එලෙස මනුෂ්‍යත්වයේ පිරුණු හදවත් මලක සිනිදු මොලෙක් බිනිදු පිනිබිඳු පිනිසුදු බවින් මිදුණු යුතුයකම් ලෝකයේ කෙතරම් සුන්දරද. මේක ඉතා සුන්දර වදනක් කියලා උන්වහන්සේ මේ කවියෙන් සමාජයට නිරූපණය කරන්න උත්සාහ කරපු ආකාරය අපිට පෙනී යනවා. පැහැදිලිනේ? ඒතර අපි උද්දුත පාට දෙකක් කතා කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ උද්දුත පාඩේ නිදහස මහ මුහුදක් වේහි උල්පත නුපුත නුඹවේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. පැහැදිලිනේ? මෙයා අඩුම තන පුතේ මේ උද්දුත පාඩ හොඳින් මතක තියාගන්න සහ මේකේ සරල අදහස අපි මතක තියාගන්න ඕන. මොකද්ද කියන්නේ? නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹවේ ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම. නිදහස මහ මුහුදක් වේ. මේ නිදහස පුතයා මහ මුහුදක් වගේ. එහි උල්පත පුතා ඔබයි. මෙන්න මේ අදහස් තමයි සමාජයට දෙන්නේ. ඒක රැක ගන්න ඕන. ඒ බව අනිවාර්යෙන් සිහිය තබා ගන්න. හොඳට මතක තියාගන්න. යුතුයකම මේ යුතුයකමක් තියෙන මේ සමාජය වෙනුවෙන් කරන්න කියන මේ අදහස ඔබ ඊට පස්සේ ලියන්න ඕන මේ කවිය ලියලා. සරල අදහසක් තියෙන පුතේ නේද? ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා. එතකොට මේ නිදහස මගින් ලැබෙන නිදහස නම් මුහුදට සියල්ල ලබා දෙන උළුපත නුඹයි. පුතේ ලෙසනේ නිදහසේ වටිනාකම. නිදහසේ තියෙන වටිනාකම සමාජයට කියා දෙන්නට උන්වහන්සේගත් කාව්‍ය උපක්‍රමයක් තමයි ඉහත උද්දුත පාඨයෙන් තවදුරටත් විස්තර වෙන්නේ. ඒ වගේම සජීවී බවක් නේද? සමාජයට යම්කිසි ආදර්ශයක් ලබා දෙන උන්වහන්සේ විශාල සේවයක් ගත් ආකාරය පෙනී යනවා. හරි ඊළඟට බටහිර ජාතීන්ට වහල් වීමෙන් සුණු විසිනු වන්නට ගිය හෙළ ජාතිය. දැන් අපේ යතිවරයන් වහන්සේගේ ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය තමයි මෙන්න මේ අදහස පුතා බටහිර ජාතීන්ට වහල් වීමෙන් සුණු විසිනු වන්නට ගිය අපේ මොනවද හෙළ ජාතියේ බුදුදහම හෙළ ජාතියේ බුදුදහම අනාගත පරපුර විසින් නේද අනාගත පරපුර මෙන්න මේවා රැක ගන්න උන්වහන්සේ ගත් උත්සාහයක් තමයි අපි කතා කරන මේ මුනි සිරිපාසින් වෙන්නේ කියන මේ මාතෘකාව. ඒතර ඒකේ උන්වහන්සේ කාව්‍ය උපක්‍රම භාවිතා කරපු ආකාරය තමයි මේ සාකච්ඡා කරගෙන ආවේ. ඒතර උන්වහන්සේ ප්‍රකාශ කරනවා අනාගත පරපුර විසින් රැක ගැනීමට කළ යුතුද තොටිල්ලේදී මේ බඳු ධෛර්ය සම්පන්න අදහස් දරුවනට ඇසෙන්නට සැලසිය යුතුය. ඒතර මම අර කිව්වේ කුඩා කාලයේ සිටම දරුවන්ට යම්කිසි සම්ප්‍රේෂණයක් කරනවා දරුවන්ට යම්කිසි සමාජගත කිරීමක් කරනවා කුඩා කාලයේම ඔබ මේ මව්බිමට ආදරය කළ යුතුයි. ඔබ මේ මව්බිමෙන් ඉතා වටිනා සේවයක් කරන්න ඉන්න වටිනා දරුවෙක් කියන මේ අදහසේ දරුවට කුඩා කාලයේ සිටම උන්වහන්සේ කවියෙන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි කාව්‍ය උපක්‍රම. රයිට් ඊළඟට මේ පද්‍ය නිර්මාණ සාර්ථක කර ගැනීමට කවියා කාව්‍ය උපක්‍රම වල භාවිත කරපු ආකාරය පෙනී යනවා. පැහැදිලිනේ? ඒතර අපි අවසන් කරනවා ඒ ආකාරයට ඉහත උදාහරණ සියල්ලෙන්ම අපිට පැහැදිලි වන්නේ
පද්‍ය නිර්මාණය කිරීමට සාර්ථක කර ගැනීමට කවියා කාව්‍යෝපක්‍රම භාවිතා කරපු ආකාරය. පැහැදිලි ඉතා සරලයි පුතා. එතන උන්වහන්සේ කාව්‍ය උපක්‍රම භාවිතා කරපු ආකාරය ඇයි ඒව භාවිතා කරේ? සමාජයට යම්කිසි සේවයක් කරන්න, දරුවාට කුඩා කාලයේ ඉඳලා සමාජයේ සම්බන්ධව සහ මේ රට ජීවත් අභිමානය පිළිබඳව සාකච්ඡා කරන්න දනවන්න උන්වහන්සේ ඉතා කාව්‍යෝපක්‍රම භාවිතා කරපු ආමන්ත්‍රණ වාචී පද භාවිතා කරමින් උන්වහන්සේ සමාජයට යම්කිසි ආදර්ශයක් ලබා දෙනවා. මෙන්න මේ රට අපි කොහොම හරි රැක ගන්න ඕන කියන අදහස උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ තමයි කාව්‍ය උපක්‍රම. පැහැදිලිනේ? එතකොට මේක නැවත නැවත ඔබ සාකච්ඡා කරන්න, නැවත නැවත බලන්න මේ වීඩියෝ බලලා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක අපේ නම්බරේ තියෙනවා. ඔබට ඕන වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි කලින් කතා කරේ කාව්‍ය උපක්‍රම සම්බන්ධව. මුනිසිරිපා සිව්වෙන්නේ කියන මෙන්න මේ ਵਿਚාරයේ ඇතුලේ කාව්‍ය උපක්‍රම භාවිතා කිරීම සම්බන්ධව. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා චරිත සංවර්ධනයට නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ප්‍රතිභාපූර්ණ කවියෙක් මෙම නිර්මාණයේදී අපට හමු වේ. මෙන්න මේ කොටස පුතා ප්‍රතිභාපූර්ණ කවියෙක්. චරිත සංවර්ධනය. චරිත සංවර්ධනය. මෙන්න මේ කොටස හොඳට මතක තියාගන්න. චරිත සංවර්ධනය. පැහැදිලිනේ? එතකොට මුනිසිරිපා සිව්වෙන්නේ කියන මෙන්න මේ මාතෘකාව යටතේ අපිට කතා වෙනවා ඊළඟ ਵਿਚාරය තමයි චරිත සංවර්ධනය සහ නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීම සහ ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ තියෙන හැකියාව. මෙන්න මේ කොටස් ටික අපිට සාකච්ඡා කරන්න වෙනවා මේ අවස්ථාවේදී. රයිට්. දැන් අපි ප්‍රශ්න හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් පුතා අපි අවසන් වෙනතුරු මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක අපි සම්බන්ධ වෙලා සිටින්නට ඕන. නැතුව බැරි වෙලාවත් ඔබ ප්‍රශ්නෙන් පිටපැන්නොත් අපි ලියන කරුණු ටික වෙනස් වෙන්න පුළුවන්. දැන් නිතර ප්‍රශ්න කියවන්න, නිතර ප්‍රශ්නෙත් එක්ක ඔබ සාකච්ඡා කරන්න. ඊළඟට මෙන්න මේ කොටස පුතේ මොකද්ද? හැඳින්වීම ඕන අපි කරන්න පටන් ගන්නවා 19 වන සියවසේ විදේශිකයන්ගේ බලපෑමට යටත්ව තිබූ නේද මිනිසුන්ගේ හැඟීම් ආදර්ශයක් ලබා දෙන්න, සමාජයට යම්කිසි ආදර්ශයක් ලබා දෙන්න උන්වහන්සේ කරපු විශාල සේවා සම්බන්ධව අපි හැඳින්වීම කරන්න පටන් ගන්නවා. මේ තමයි හැඳින්වීම. පැහැදිලිනේ? ප්‍රශ්නයක් නැහැනේ. රයිට්. ඊළඟට අපි හැඳින්වීම කරලා ඉන් අනතුරු අපි උන්වහන්සේට දැනුණු දුකද ස්වදේශීයන් පිළිබඳ තිබුණු පිළිකුල් බව නිසාම ඒවාට සිය කවියෙන්ම දැන් මේකනේ උන්වහන්සේගේ තිබ්බ ප්‍රධානම අවශ්‍යතාවය තේමාව. ඒතර හැඳින්වීමේදී අපි ඒක ලියන්න ඕන පුතා. සිය කවිකමින් නිර්දය ලෙස පහර දෙන්නට විය. එසේම චරිත සංවර්ධනයට ඊළඟට මොකද කරන්නේ අපි? හැඳින්වීම කරා. හැඳින්වීම අපි රූල් 4-5කින් ලියලා අවසන් කරලා නැවත අපි ප්‍රශ්නය පුතා ඊට යටින් අපි සම්බන්ධ කරනවා. අපි සම්බන්ධ කරනවා දැන් ඊළඟට එසේම චරිත සංවර්ධන නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ තියෙන හැකියාව අපට මෙහිදී හමු විය හැකි කියන අදහස අපි දැන් ප්‍රශ්නේ සම්බන්ධ කරා. සම්බන්ධ කරලා ඊළඟට අපි පළවෙනි දැන් මේ එකම කවිය තමයි පුතා අපිට මෙතනදී විස්තර කරන්න. ඉතා ලේසි. එහෙනම් මේ කවි ටික මතක තියාගන්න. ඔබට වැඩිපුර කවි ඕනනම් 4-5ක් තමයි මතක තියාගන්න හම්බෙන්නේ. දැන් ලේසි. මේ එකම කවියෙන් තමයි අපිට මේ හැම ਵਿਚාරයකටම පුතා උද්දෘත පාඨ හැටියට ඉදිරිපත් කරන්න තියෙන්නේ. එහෙනම් ඉතා ලේසි මේක ප්‍රශ්නයක් කරගන්න එපා. වැඩේ තියෙන ඔබ මේ කවි ටික පොඩ්ඩක් මතක තියාගන්නට ඕන. පළවෙනි අපි කවිය කියව මුනිසිරිපා සිව්වෙන්නේ. දැන් මේ කවිය ඉතා සරලයි. ඒකේ සරල අදහස අපි ඊට පස්සේ උද්දෘත පාඨ ලියවා සරල අදහස අපි ලියනවා. ඊට පස්සේ ලියලා ඒ සමාජයට ගත හැකි වටිනා දේ අපි ඊළඟට පෙන්වුම් කරනවා. පරිසරයේ සුන්දරතාවයත් ආදරයේ සෙනෙහසේ සිසිල් බවත් බුද්ධාමයේ ආශිර්වාදයක් ලබන දරුවා චරිත සංවර්ධනයේ උපරිම අරුවෙන් ලබා ගන්නා බව. දැන් මේ චරිත සංවර්ධනයේ පුතා මොකක්ද ඕන වෙන්නේ? පරිසරයේ ඇති
වටිනාකමක්. ඒ වගේම මේ බුදුදහමත් සම්බන්ධ වෙන්න ඕන. පරිසරයේ බුදුදහම අම්මා තාත්තා නේද? මෙන්න මේවට සම්බන්ධ වුණොත් තමයි ඕනම පුද්ගලයෙක්ගේ චරිතය කියන දේ උද්දට සංවර්ධනය. යහපත් පුද්ගලයෙක් දැන් මේ සරල අදහස මොකද්ද? යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ ඒ වගේ දරුවෙක් කියන අදහසනේ මේ ප්‍රකාශ කරන්නේ. පැහැදිලි දරුවන් තුළ දේශාභිමානය ඇති කරවීම චරිත සංවර්ධනය අත්‍යවශ්‍යයි. පුද්ගලයෙක් තුළ චරිත සංවර්ධනය ඇති වෙන්න නම් අනිවාර්යෙන්ම ඒ දරුවා සබහාදහමත් එක්ක සම්බන්ධ කරන්න ඕන. ඒ වගේම බුදුදහමත් එක්ක සම්බන්ධ කරන්න ඕන. ඒ දරුවා තමයි සමාජයට යහපත් වැඩදායී දරුවෙක් බවට පත් වෙන කියන අදහස තමයි මුනිසිරිපා හිමිවින්නේ කියන මේ මාතෘකාවත් එක්ක මේ චරිත සංවර්ධනය කියන අදහස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කවුද? ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ. ඊළඟට තවත් කරුණක් තමයි පුතේ දේශාභිමානයේ සිත්වල නිදහස් කළ හැකි අදහස් ගොන්නක් වේ පද්‍යයෙන් පෙන්눔 කරන්නට මහින්ද හිමියන් උත්සුක වී ඇත. පුතාට ආමන්ත්‍රණය කරන්නේ නිදහස මහ මුහුදක් වේ. පුතේ නිදහස මහ මුහුදක් වේ. මෙන්න මේ අදහස උන්වහන්සේ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට සරලයි. අර අදහස අනිවාර්යෙන් ලියන්න. චරිත සංවර්ධනය කිරීමට නම් යහපත් පුරවැසියෙක් බිහි කිරීමට නම් පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න පරිසරයත් සබහාදහමත් බුදුදහමත් එකට එකතු වෙච්ච දරුවෙක් තමයි බිහි වෙන්න ඕන. ඒ අදහස් තමයි උන්වහන්සේ අර කවියෙන් උද්දෘත පාඨයෙන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි දෙවැනි උද්දෘත පාඨේ දානවා. දැන් ඔන්න පළවෙනි එක දැම්ම දාලා අපි ඒකේ සරල අදහස ලියලා පොඩ්ඩක් ඒක සම්බන්ධව සමාජ කතා කරන අදහස ප්‍රකාශ කරලා දෙවැනි ਵਿਚාරය අපි දානවා පුතේ. මොකද්ද? ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරබුන්ගේ අතේ නැලවෙන බව සිතුණු පුතේ. මේ බලන්න පුතා ඉතා ලස්සන බස්වහරක් යොදා ගැනීමෙන් චරිත සංවර්ධනය කරන ආකාරය උන්වහන්සේ ඉතා දක්ෂ ලෙස නිරූපණය කරන ආකාරය මේ කවි වලින් අපිට පෙන්වුම් කරනවා. පැහැදිලිනේ? මේ කවි පුතේ දැන් කලින් අපි කතා කරපු කවි එක හා සමානව යන කවි සහ නැවත නැවත ලියන්න පුළුවන් කවි. නමුත් මේ කවිය අලුතෙන් ආවා. මේක පාඩම් කරගන්න, සටහන් කරගන්න. අඩුම තරම පුතේ පේලි 3ක්වත්, පේලි 2ක්වත් පාඩම් කරගන්න ਵਿਚාරය ලියන්නට උද්දෘත පාඨ හැටියට. නේද? මේ පද්‍ය සංගඨන අර්ථය සහ මනාව බැඳේ. යුද්ධයකදී අවි ගැටෙන හඬ පදයෙන් පදයට නංවන විරාමයෙන් ඉස්මතු කරවයි. ඉන් පුතාගේ චිත්ත සංතානය අවදි වේ. යුද බිමේ මරණය සාමාන්‍ය මරණයක් නොවේ. මේ යම්කිසි අදහසක් පුතේ අපිට ලබා දෙන්නේ. නේද? සුන්දර සුරමුන්ගේ අතේ නැලවිය හැකි මරණයකි. අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි එඩිතර සිතක් දරුවාගේ ලය තුල රෝපණය කිරීම. දැන් මේ කවි වලින් මොකද්ද පුතේ කියන්නේ? නැවත නැවත වතාවක් සිහිපත් කරන්නේ කුඩා කාලයේ සිට ඒ දරුවාට හොඳ කශේරුකාවක් ඇති ඉතා දක්ෂ දරුවෙක් දේශාභිමානයේ දේශානුරාගයේ ඇති වෙන දරුවෙක් සමාජයට බිහි කරන්න කුඩා කාලයේ සිට නේද? ලදරු කාලයේ සිට නැලවෙන තොටිල්ලේ සිට ඒ දරුවට නේද කාවද්දනවා. සමාජයේ මෙන්න මේ වගේ එකක්. එහෙනම් පුතේ මේ සමාජයේ මේ රට මේ වගේ එකක්. එහෙනම් දේශාභිමානය ඇතිව මේ රට ආදරය කරන්න කියලා මහින්ද හිමියන් මේ කවි වලින් ප්‍රකාශ කරනවා. ජාතිය රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ මේ ජාතිය වෙනුවෙන් පුතේ අපේ ලේ දහඩිය සිඳුවත් ප්‍රශ්නයක් නැහැ. සුන්දර සුරබුන්ගේ අතේ නේද? නැලවෙන බව සිතුණු පුතේ ඒ මේ රට ජාතිය වෙනුවෙන් ලේ දහඩිය බිඳු හැලුවත් ප්‍රශ්නයක් නැහැ කියන අදහස තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ තමයි චරිත සංවර්ධනයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක්. right. ඊළඟට අපි මෙන්න මේ කොටස පොඩ්ඩක් බලන්න. සිංහලයෙකු ලෙස ඉපිද සිංහලයෙකු ජීවත් විය යුත්තේ කෙසේදැයි සිතනට. කියන්නේ අපි දැන් අද සමාජයේ ජීවත් වෙන මිනිස්සු කිසිම හැඟීමක් දැනීමක් නැතුව ආදරයක් නැතුව අඩුම තරමේ තමන්ගේ දෙමව්පියන්ටවත් ආදරය කරන්නේ නැති සමාජයක මුන්වහන්සේ විසින් අම්මා තාත්තට වගේම සබහාදාමට වගේම
ඒ වගේම බුදුදහමට වගේම රටට දේශානුරාගය ඇති වෙන ආකාරයට මේ කවි සමාජයට පෙන්වුම් කරව ආකාරය මෙම කරුණු වලින් මේ කවි වලින් අපිට තවදුරටත් පැහැදිලි වෙනවා. රයිට් ඊළඟට මේ තුන්වෙනි කවිය හැටියට අපි සඳහන් කරනවා කරදර දහසක් හමු වී ඉන්ටැකි නම් සිනා වෙවි ඔහු මෙලොවට පහළ දේවි රජකයයි සලකුණ මැනවි. මේ බලන්න මේ කවියෙන් පුතා තවත් අදහසක් දෙනවා කෙනෙකුට ජීවත් වීමේදී විවිධ අංශයන්ට යුතුයකම් ඉටු කිරීමට සිදුවේ. මේක තමයි ලෝක ස්වභාවය පුතේ. අපි මොන දේ කරත් යුතුයකම් කියන දේ ඉටු කරන්න අනිවාර්යෙන් කාට වුණත් පොදුවේ සිදු වෙනවා. ප්‍රමුඛ වශයෙන් කවියා රට දැය සමයට කළ යුතු යුතුයකම් නියත වශයෙන්ම ඉටු කළ යුතු බව දක්වනවා. දැන් මේ කවියනුත් කියන්නේ යුතුයකම් කියන දේවල් නිතර නිතර අපි සමාජයට සිදු කරන්නට වෙන බව. ඒ වගේම ඒකින් ඒ දේ හරියට ඔබ සමාජයට කරොත් ඔබ සමාජයෙන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ යහ මාර්ගයට ගැනීමට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්. මෙන්න මේ අදහස තමයි ඔබ තමයි මේ සමාජයේ උතුම්ම දරුවෙක් වෙන්නේ කියන අදහස උන්වහන්සේ එතනදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි පුතේ චරිත සංවාදනයට අපිට හොඳටම දෙන්න පුළුවන් උද්දෘත පාඨ. චරිත සංවාදනයේට. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි මේ අදහසත් එක්ක එතකොට නැවත වතාවක් හොඳට සිහිපත් කර ගන්නට ඕන අනිවාර්යෙන් චරිත සංවර්ධනයක් කර ගැනීමට නම් පරිසරයත් සබහාදාමත් බුදුදහමත් එක්ක ගොඩ නැගුණ දරුවෙක් අනිවාර්යෙන් විය යුතුමයි. ඒ දරුවාගේ චරිත සංවර්ධනය ඊටාම උසස් ලෙස සමාජයේ වැජවෙන බව උන්වහන්සේ මෙන්න මේ ඉහත සඳහන් කවි වලින් මනාව පෙන්වුම් කිරීමට උත්සාහ ගත් ආකාරය පෙන්වා දිය හැකිය. රයිට්. ඒත් එක්කම තමයි ප්‍රතිභාපූර්ණ කවිත්වය ඔප්නං වෙන්නේ ඉස්මතු වෙන්නේ කියන අදහස අපිට පෙන්වු කරන්න පුළුවන්. රයිට්. අපි කතා කරා චරිත සංවාදනය, ඒ වගේම කලින් කාව්‍ය උපක්‍රම භාවිතය. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ මෙන්න මේ කොටස. මොකද්ද මේ කොටස? උපයුක්ත භාෂා ශෛලිය පිළිබඳව. නිර්මාණය සඳහා මේ පද්‍ය නිර්මාණය සඳහා උන්වහන්සේ යොදාගෙන ඇති උපයුක්ත භාෂා ශෛලිය. මොකද පුතේ උපයුක්ත භාෂා ශෛලිය කියන්නේ? දැන් අපි දන්නවා සද්ධර්ම රත්නාවලිය නේද? ධර්මසේන ස්වාමීන් වහන්සේ රචනා කරද්දී උන්වහන්සේ ඉතා සරල බස්වහරක් යොදාගත්තා. එදා සිටිය පුද්ගලයන්ට ධර්මය නේද දේශනා කිරීමට සරල බස්වහරක් යොදාගත්තා. ඒකත් එක්ක තමයි මිනිස්සු සමාජය පිළිබඳව දහම පිළිබඳව යහපත් සමාජයක් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගත්තේ. රයිට්. ඊළඟට පුතේ මෙන්න මේ කොටස මොකද්ද? උපයුක්ත භාෂා. උපයුක්ත භාෂාව. උපයුක්ත භාෂාව. උපයුක්ත භාෂාව කියන්නේ මොකද්ද පුතා? භාෂාව හා ශෛලිය. ඒ කියන්නේ උන්වහන්සේ යොදාගෙන ඇති භාෂා ශෛලිය. උපයුක්ත භාෂාව හා ශෛලිය. මෙන්න මේක තමයි මාතෘකාව. පැහැදිලිනේ? අපි බැලුවා බොහෝ දුරට සාකච්ඡා කරන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ උපයුක්ත භාෂාව හා ශෛලිය කියන කොටස. ඒ වගේම අපි කලින් කතා කරා කාව්‍ය උපක්‍රම භාවිතය, ඒ වගේම චරිත සංවර්ධනය කියන මේ කොටස් තමයි නිතර නිතර සාකච්ඡා වෙලා තියෙන්නේ. ඒතර පුතා උපයුක්ත භාෂා ශෛලිය පිළිබඳව සාකච්ඡා කිරීමේදී
කරුණු රාශියක් අපිට හමු වෙනවා. උද්දුත පාඩ කීපයක් තියෙනවා. අපි ඒ ගැන දැන් සාකච්ඡා කරනවා. මුලින්ම පුතේ අපි කරන්න ඕන කලින් කරා වගේම ප්‍රශ්න ලියවා ප්‍රශ්නේ හොඳට මතක තියාගත්තා. ඔන්න හැඳින්වීම කරන්න අපි දැන් යනවා. හැඳින්වීම 19 වන සියවසේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ පැතිර ගිය අධිරාජ්‍යවාදීන්ට ගැති බව දීන ලක්ෂණ වලට එරෙහිව ජාතියේ ගොඩනැගීම සඳහා උන්වහන්සේ විසින් කරපු සටන මෙහෙවර පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගන්නවා. පැහැදිලි ඔන්න හැඳින්වීම අපි ලීවා. මේ හැඳින්වීම පුතේ හොඳට මතක තියාගන්න. මුනිසිරිපා සිමිමින්නේ කියන මෙන්න මේ මාතෘකාව ඔස්සේ අපෙන් විචාර ප්‍රශ්න ඇහුවොත් එක්ක කාව්‍යෝප ලක්ෂණ, චරිත ලක්ෂණ, ඒ වගේ උපයුක්ත භාෂා සම්බන්ධක මේ විචාර වෙන වෙනම ඇහුවොත් හැඳින්වීම පුතේ අපිට ලියන්න තියෙන්නේ එකයි. ඒ හැඳින්වීම හොඳට මතක තියාගන්න. ඇයි ඒ? ඔබට ලකුණු හම්බ වෙනවා හැඳින්වීම නේද? ඒ වගේම අන්තර්ගතයේ සහ අවසානයේ කියන මේවට හොඳට අපි ආරම්භයක් ගන්න ඕන. ඒ වගේම අන්තර්ගතයක් තියෙන්න සහ අවසානයත් හොඳට තියෙන්නට ඕන. රයිට්. ඊළඟට මෙන්න මේ කොටස හොඳට ලියවා අපි අන්තර්ගතයේ ලියවා. ලියලා ඊළඟට අපි කරන දේ තමයි ඊළඟ කොටස තමයි මෙන්න මේ කොටස. ඒත් අර කලින් කවියම තමයි. ඒතොර අපිට දැන් නැවත ඒ කවියම යොදා ගන්න පුළුවන් පුතා. ඒතොර පාඩම් කරන ඔය කට්ටිය අපිට කියන දරුවෝ කියන ප්‍රශ්නයක් තමයි ගොඩාක් තියෙන කවි පාඩම් කරන්න කියලා. දැන් ඔබට පැහැදිලි ඇති පුතේ මේ කවිය අපි මේ තුන්වෙනි වතාව තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ කාව්‍යෝපක්‍රම වලත් මේ කවිය භාවිතා කරා චරිත සංවර්ධනයේදී මේ බා ජාතිය රණ දෙන නමත් ඒ ගැටීමෙන් නේද? චරිත සංවර්ධන දැන් ඔන්න ඊළඟට නේද? උපයුක්ත භාෂාවලදීත් ඔන්න මේ කවියම භාවිතා කරනවා. නේද? ජාතිය කියන්නේ මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඉතා තමන්ගේ ලේ දහඩිය වැගුරුවොත් ඒ නිම කළ මෙහෙයක් හැටියට උන්වහන්සේ ඔන්න අර කුඩා කාලයේ සිට දරුවාට සම්ප්‍රේෂණය කරන්නට කියා දෙන්නට උන්වහන්සේ විශාල සේවයක් ගත් ආකාරය පෙනී යනවා. මේ පද්‍ය පන්තියෙන් කියවෙන්නේ රට දැය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් මිය ගියද එම පුද්ගලයා සුරංගනාවන්ගේ අතෙහි නැලවෙන බවයි. රට දැය වෙනුවෙන් යම් කිසි කෙනෙක්ගේ ජීවිතය පූජා කරොත් අන්න ඒ පුද්ගලයා සුරංගනාවන් අතෙහි නැලවෙන බව තමයි ප්‍රකාශ කරන්නේ. දේශාවමානය ඔද වැඩුණු පියකු සිය පුත්‍රයා ඇතුරුල්ලෙහි හොවාගෙන ඔහුට ජාත්‍ය අනුරාගී අභිමානයත් දරුවෙකු ලෙස සිතන්නට ජීවත් වනට ඕවදන් දෙන අයුරින් කියාපාන ආකාරයට ඇස්මයින් දෙහිමියන් මේ පද්දේ මෙන්න මේ අදහස පුතේ ලියන්න ඕන. මේක නැවත නැවත කියවන්න. ලොකු දෙයක් නැහැ, බොහොම සරල දෙයක් තියෙන්නේ. තව මාස 3යි තියෙන්නේ කියන අදහස ඔබෙන් අත්හැරලා මේකට තමන්ගේ හිත යොමු කරලා අනිත් අනවශ්‍ය දේවල් සියල්ල බැහැර කරලා මෙන්න මේ විචාරත් එක තමන්ගේ මේ දවස් ටික තමන්ගේ ජීවිතය ගත කරන්න ඔබවත් දන්නේ නැති ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන අදහස අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම පුතේ මේ අදහසින් කියන්නේ නිදා සිටින සිංහලයන් පිබිදීම සඳහා නේද? සිංහලයනි නැගිටිව් බුද්ධගයාව බේරගනිව් කියන මේ අදහස අපේ ඉතා අනගාരിക ධර්මපාලතුමා එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කරනවානේ. ඒ අදහසම තමයි නේද ඇස්මහින්ද හිමියන් මේ කවියෙන් සටන් කරන්නේ නේද? මෙන්න මේ කොටස් ටික මතක තියාගන්න පුතේ. මොකද්ද? උපයුක්ත භාෂාවකදී තිබිය යුතු ලක්ෂණයක් තමයි නේද? 11මත් කෙටි විරිත භාවිතා කරලා තියෙනවා. මෙන්න මේ විරිත. ඊළඟට එකොළොස්මත් විරිත නේද? විරිත් භාවිතය. ඊළඟට කියනවා මෙන්න මේක තා මොකද්ද? නිදාසින සිංහලයන් පිවිදීම ජාතික මෙහෙවරක් ලෙස ඇදහූ එතුමන් පද්‍යකරණය සඳහා යොදාගත් බස් වහර ඇතැම් විට කටෝර වී ඇත.
හැබැයි යොදාගත් බස්වහාරිතා කටෝර භාෂාවක් තියෙනවා. ඒ වගේම තව අදහසක් තමයි යොදා ගැනීම විරිත් භාවිතා කිරීම නේද? මෙන්න මේ හින්දා උපයුක්ත භාෂාව ඉතා වැදගත් ස්වරූපයක් ගත් ආකාරය පෙන්වුම් කරන්නට පුළුවන්. මහින්ද හිමියන් එම දැනුම මනාව ළමා කාව්‍ය ඔස්සේ පෙන්වා දී ඇත. ඒතොර අපි කියනවා 11 මත් විරිත සහ කටෝර භාෂාවක් යොදාගෙන තියෙනවා. මේ තමයි උපයුක්ත භාෂාවේ තියෙන ලක්ෂණ. ඊළඟට පුතේ මෙන්න මේක සාකච්ඡා කරනවා. සිනිඳුමලක් බව මෙලේ පිසු බව ඉඳෙහි එක්මීම පුතේලේ අරගණිය. මේන් කියන්නේ ලදරුතුව මල මේ අර කලින් කියපු අදහසම තමයි පුතා. මේක ඉතා සරලයි. මේ අදහස් හොඳට මතක තියාගන්න. මේ කවි පාඩම් කරන්න ඒ කවියම ඒ කියන්නේ මේවා නැවත නැවත අපි සිහිපත් කරන්නේ මේ ඉතා ලාලිත්‍ය ස්වරූපයෙන් සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න උන්වහන්සේ ගත් ආකාරය කවිය යොදා ගනිමින් ඒ කියන්නේ කවිය යොදා ගනිමින් යම්කිසි උපදෙසක් ලබා දෙනවා සමාජයට මෙන්න මෙහෙම කරොත් මෙහෙම දෙයක් අපිට ලැබෙන බව ප්‍රකාශ කරනවා නේද? ගොඩනගෙන දීර්ඝ අක්ෂර මෙන්ම හල් අකුරුද උන්වහන්සේ එතකොට උපයුක්ත භාෂාවකදී භාවිතා කරපු කොටස් කීපයක් තියෙනවා. මොනවද? එක ලාලිත්‍ය භාෂාව සහ අක්ෂර මෙන්ම හල් අකුරු භාවිතය. හල් අකුරු භාවිතය හල් අකුරු භාවිතය ඊළඟට එලි සමය භාවිතා කරලා තියෙනවා. මෙන්න මේවා හින්දා පුතා මේවා නිසා උපයුක්ත භාෂාව තවත් ලස්සන වෙලා තියෙන අදහස් තමයි ප්‍රකාශ කරන්න. හල් අකුරු භාවිතා කරලා තියෙනවා. මේ තමයි උපයුක්ත භාෂාවේ කොටස් පුතා. නැත්තම් ඒක උපයුක්ත භාෂාවක් වෙන්නේ නැහැ. රයිට්. අපි කතා කරන් ආයේ උපයුක්ත භාෂාව සම්බන්ධව මෙන්න මේ කොටස් ටික මතක තියාගන්න. ඒතර උපයුක්ත භාෂාවක් වෙන්න නම් පුතේ අනිවාර්යෙන්ම මතක තියාගන්න මෙන්න මේ කොටස් ටික තියෙන්නට ඕන. රයිට්. ඒතර මුනිසිරිපා සිව්මින්නේ කියන මාතෘකාව විචාර ලිවීම කොටස අපි නිමා කරනවා. මම හිතනවා ඒක ලේසි. හැබැයි ඔබ ඒක නොලියන්න ඒක තවත් අමාරු වෙනවා. එහෙනම් මම කියන්නේ අද ඉඳලා පටන් ගන්න වැඩ කරන්න මේ විචාර බලන්න සාකච්ඡා කරන්න ප්‍රශ්න තියෙනවා නම් අපිට පණිවිඩය එවන්න සාකච්ඡා කරන නම්බරේ තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට පුතේ ගංගාවේ සංගීතය මේ සම්බන්ධවත් පුතේ අපි බැලුවා විචාර කීපයක් හැදිලා තියෙනවා. ඔබ මේ වෙද්දී සාකච්ඡා කරලා ඇති. නමුත් මම බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් ඔබට සිහිපත් කරන්න ගංගාවේ සංගීතය සම්බන්ධව මෙන්න මේ කොටස. රයිට්. නේද? කවිය රස විඳීම සම්බන්ධව ඊළඟට අපිට වැදගත් වෙනවා මෙන්න මේ ගංගාවේ සංගීතය කොහොමද හැදුනේ? ගංගාවේ සංගීතය ඒ කොටස අනිවාර්යෙන් වැදගත් වෙනවනේ අපිට හැඳින්වීම කරන්න. ඒ කොටස අනිවාර්යෙන් වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ කොටස හොඳට මතක තියාගන්න. කවුද ලීවි කියලා අපි සාකච්ඡා කරනවා නේද? මේ ඉන්නේ පුද්ගලයා. මේ තමයි අපි කතා කරන නේද ගංගාවේ සංගීතයේ ප්‍රධාන චරිතය එච්.එම්. කුරුලෙගම. මේ මෙතුමා තමයි මේක සමාජයට දායාද කරපු ඉතා දක්ෂ වියත් ගත් කතුවරයා. ඒතර සම්පූර්ණම හේවාවසම් මුනිදාස කුරුලෙගම උපන් වර්ෂය 1918 ගම කළුතර නේද? අධ්‍යාපනය කුරුලෙගම විශේෂනාරී පාසල ධර්ම විජය පිරිවන. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. හැඳින්වේදී කෙටියෙන් ලියන්න. මම කියන රූල් 5-6යි ලියන්න ඕන. එතකොට මරණය 1973 අගෝස්තු 1 වෙනිදා. මේ ටික හොඳට මතක තියාගන්න. මම හිතනවා සටහන් කරගනි.
මේ ටික අනිවාර්යෙන් ලියන්න ලියලා උතර මතක තියාගන්න මේ සම්බන්ධව ප්‍රශ්නයක් ਵਿਚාරයක් අහනවාමයි. ඒතර උන්නා මේ කුල්ලිගම මහතා ලියපු කාව්‍ය ග්‍රන්ථ කීපයක් තියෙනවා මම හිතන්නේ කුණාටුව සිරිමලි ඈ නේද එකුමත් එක රටක මේවා ලියනවා. එතකොට මේ පාද්‍ය පන්ති උපුටාගත් ග්‍රන්ථ කීපයක් තියෙනවා නේද? ඈ කාව්‍ය මන්මෙන්දි පන්නින්ද ඔවුන්ගේ කාව්‍ය ඈත් වෙන කාව්‍ය වර්ගය. මෙන්න මේ කොටස පුතා මොකද්ද? කොළඹ යුගයේ එලිසමය දෙවැනි පරපුරේ කවියෙක් තමයි මෙන්න මේ කුල්ලිගම කියන ඉතා දක්ෂ වියත් කවියා. කොළඹ යුගයේ එලිසමය භාවිතා කරමින් සිව්පද කවි භාවිතා කරමින් මේ කවි නිර්මාණය සමාජයට මුදා හැරලා තියෙනවා කුල්ලිගම මහතා. එතකොට එතුමා අන්වර්ථ නාමයක් තියෙනවා එතුමාට. මම දන්නවා මේකත් හොඳට මතක තියාගන්න. මේවා මතක තියාගන්න. මොකද කෙටි ප්‍රශ්න වලට පවා අහන්න පුළුවන්. සිංහල ශෛලී කුල්ලිගම හඳුන්වන ඇති අන්වර්ථ නාමය. මොකද්ද? සිංහල ශෛලී. කුල්ලිගම බහුල වශයෙන් යොදාගත් කාව්‍ය ඔබේ මේ කොටස් ටික. ස්වභාව සෞන්දර්ය, ගඟ, මුහුද, වැස්ස නේද? එතුමා ගඟ කාන්තාවකට සමාන කරද්දී පිරිමියා මුහුදකට සමාන කරලා තියෙනවා කියලා එක්තරා අවස්ථාවකදී සඳහන් වෙනවා. ඔබ කියවා ඇති. ඒවා කියවන්න තා ලස්සන අදහස් ගැහැණියේ කුරුල්ලන් හා ආදරය සම්බන්ධව එතුමන් නැවත නැවත සාකච්ඡා කරපු ආකාරය අපිට පෙනී යනවා. මේ ගංගාව සංගීතයේ පද්‍ය පන්තිය රචනා වෙන්නේ මෙන්න මේ උත්තම පුරුෂ දෘෂ්ටියෙනි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට මේ අදහස් ටික බලන්න පැහැදිලිනේ මේවා නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මම නිකන් ඔබේ දැනගැනීම සඳහා පමණක් මේ ඉදිරිපත් කරනවා. නැවත ඕන මේවා බලන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි යනවා පුතේ මෙන්න මේ පද්‍ය පන්ති නිර්මාණය නේද? කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් ප්‍රතිභාව සම්පන්න කවියෙකු ලෙස එච්.එම්. කුල්ලිගම මහතා හඳුන්වා දිය හැක. කොළඹ යුගයේ කවි විවිධ විෂයන් ඔස්සේ කාව්‍ය නිර්මාණය කිරීමට ඉතා වෙහෙස උත්සුකුණ තා දක්ෂ කවියෙක් ලෙස උන්වහන්සේ ඒ කුල්ලිගම කවියා දක්ෂ වී ආකාරය සහ එතුමා ලියපු කවි කෘති කීපයක් සිරිමලි කුණාටුව පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අගනුවර තරුණ කවීන් අතර මෙතුමා කොච්චර දක්ෂ කවියෙක්ද කියලා නම් අගනුවර සමාජයේ සභාපති පදවිය තවා දරු ඉතා දක්ෂ කවියෙක් ලෙස පෙන්නුම් කරන්න පුළුවන්. සෝභාදහම සහ සජීවිතය දැකීම මනුෂ්‍යත්වයේ සියුම් තැන් විනිවිදභාවය දැකීමට කුල්ලිගම කවියා අදහස් සම්ප්‍රේෂණය කිරීමෙන් සමාජයට මුදාහරපු ආකාරය මේ ගංගාව සංගීතය කියන ඉතා වටිනා විචාරය ඔස්සේ අපිට පෙන්වා දෙන්නට පුළුවන්. රයිට්. ඔන්න හැඳින්වීම කරා ඒ වගේම මම කීවා හැඳින්වීමෙන් පස්සේ අනිවාර්යයෙන්ම නැවත වතාවක් අපි මොකද කරන්න ඕන? ජීවන දර්ශනය නේද? නිර්මාණයෙන් කවියා ඉදිරිපත් කරන ජීවන දර්ශනය සම්බන්ධව ඔන්න අපි නැවත වතාවක් ප්‍රශ්නට අපි සම්බන්ධ කරලා ඔන්න දැන් අපි පළවෙනි උද්ෘත පාඨය ලියනවා. කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉහත නෙලා කලදෝදියෙන් පොඟවාරං පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. මේ පුතා මේ කවි රූපක අලංකාර නේද? එලි සමය භාවිතා කරමින් අනුප්‍රාස භාවිතා කරමින් ලියා ඇති ආකාරය පෙන්වුම් කරන්නට පුළුවන්. කුල්ලිගම කවියා මේ නිර්මාණය ආරම්භ කර ඇත්තේ ගංගාව සුන්දර බව ආරම්භකිනි.
දං බෝවිටියා නේද පඳුරු තලමින් කඳු බෑවුමක් ඔස්සේ ගලා එන සිහින් දිය ධාරාවකි. පරමල් පෙති වැටි විචිත්‍රවත්වනේ දියදහර ක්‍රමයෙන් නේද ඇවිත් වැටෙමින් තමාට හමුවන රන් පුලිනතලාදියෙන් පොඟවා යයි. මේ වැලිතලාව පොඟවා යනවා. රන් පුලිනතලා කියන්නේ ඒකට. දියපාර නොකැඩී ගලා ආවද ප්‍රමාණී ඉතා කුඩා බව කියනට කවියා දියධාරාව කුඩා නමුත් ඒ ඉතා කුඩා බව කියනට කවියා යොදාගෙන එකම වචනයකේ තමයි පොඟවා යන්නයි පොඟවා. පුල්්‍යතලාව යන්නම් පොඟවාගෙන ගලනේ සිහින්දිය ධාරාව රේකාවක් බඳු ජල පහර පරිසරය සංගීතවත් කරමින් ඉදිරියට ඇදමින් ජලය රිදී පැහැයෙන් පෙන්න්නන්නේ ගනත්වය අඩුව විටේ මද ඒ මද බව හැඟීමට කළ දෝදියෙන්. මෙන්න මේ අදහස්ටික මතක තියාගන්න පුතා. මෙන්න මේ අදහස්ටික නේද කළදෝදියෙන් තව පොඟවා රන් පුලිනතලා මෙන්න මේ වචන ටික මතක තියාගන්න. ඔය වචන ටික දාලා විස්තර කරන්න. පැහැදිලිනේ? ඒ කියන්නේ ජීවන දර්ශනය සම්බන්ධව සාකච්ඡා කරේ. ගංගාව සංගීතයේ කුඩ්ලිගම කවියා විසින් ජීවන දර්ශනය සම්බන්ධව සාකච්ඡා කිරීමට ගත් උත්සාහය සහ වෑයම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙන්න මේ කවිය ඉතාම වැදගත් වේ. right ඊළඟට මිනිස් දිවියද මෙබඳුවේ. දැන් මොකද්ද මේ කවිය කියලා ඒ කුල්ලිගම කවිය ප්‍රකාශ කරන්නේ සමාජයට? මෙන්න මේ වගේ තමයි අපේ ජීවිතයත්. නේද? ගංගාවත් ඉතා කුඩා ගංගා මොන කුණු අරව මේව මොනවද තිබ්බත් එයා ඒව දාගෙන අහක දාන්න නැතුව ඒවත් එක්කම එනවා. ඒ වගේ තමයි බාධක මැද ඉදිරියට නේද? ගල් පරදක පෙරමුණේ මොන නදියේද නැවතුනේ? නේද? මොන බාධක මොන ප්‍රශ්න තිබ්බත් පුතා අපිට පුළුවන් වෙන්න ඕන ඒවා මැඩ පවත්වමින් ඉදිරියට යන්න. එතන තමයි ජයග්‍රහණය. දැන් ඔබටත් මේ මාස දෙක තුන ඒ වගේ අවස්ථාවක් තමයි එළඹිලා තියෙන්නේ. ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න අපිට හිතා ගන්න බෑ. තේරුණානේ? ඒ ප්‍රශ්නත් එක තමයි සමාජයේ hina වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඉතා සාර්ථක පුද්ගලයෙක් බවට පත්වන්නේ අන්නේ ඒ කාරණාවත් එක්ක. මැඩ ඉදිරියට යන්නට මිනිසා පාඩමක් කියා දෙන්නේ මෙන්න මේ කුල්ලිගම කවියා වෙහෙස වී ඇත. එය ඉහත කවියෙන් පෙන්වා දෙයි. කියන්නේ බාධක මැද ඉදිරියට යන්න පුළුවන් නම් මැඩ පවත්වමින් ඉදිරියට යන්න පුළුවන් නම් අන්නේ අදහස කුල්ලිගම කවියා මේ කවියෙන් ඉතා මනාව ප්‍රකාශ කරලා තියෙනවා. තමාට හමුවන තවත් අයෙකුට තමන්ට දිය හැකි යමක් වේද ඒ සිතින් ඒ ලබා දෙනට ඉදිරිපත් විය යුතුයි. එසේම ජීවිතය අලංකාරව ඉදිරියට ගෙන යාමටත් හැකි විය යුතු යනට එතුමාට තම මේ කවියෙන් පෙන්වා දෙන අදහස. ඒ කියන්නේ මොන ප්‍රශ්න මොන බාධක මොන කරදර මොන දේ ආවත් තමන්ට ඉදිරියට ගමන් කරන්න පුළුවන් නම් ඒ තමයි සාර්ථක ජීවිතය කියන අදහස කුල්ලිගම කවියා මේ කවියෙන් පෙන්වුම් කරනවා. මේ තමයි ජීවන දර්ශනය. ජීවන දර්ශනය ජීවත් වීමට හැකි ආදර්ශය. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි හෙත් පසු නොබසමි නොනොතොමි කවදා කොතනකදී හෝ මම මහ මුහුද වෙමි හමු කෙනෙහි මාසතු පෙර හොටෙමි. මොකද මේ කියන්නේ? සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. මේ කවිය ඉතා ලස්සන කවියක් පුතේ. හොඳට මතක තියාගන්න. මේ කවියෙන් අපිට ඕනම තැනක ඕන අර්ථයක් ප්‍රකාශ කරන්න පුළුවන් ලස්සන කවියක් තමයි මේ කවිය. නේද? ඊළඟට කියනවා වරක දැන් මේ ගඟනේ අපේ ජීවිතයට ජීවන දර්ශනයට උපමා කරලා තියෙන්නේ ගඟ. දැන් ගඟ එන විදිහ තමයි කියන්නේ නේද? මොකද්ද කියන්නේ ගඟ එන්නේ කොහොමද? සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. මේ අදහස බලන්න පුතා ඉතා අලංකාර භාවිතා කරමින් අපේ ජීවිතයට උපමා කරලා තියෙනවා. අපේ ජීවිතයත් මේ වගේ. කොහොමද? වරක ගඟ මහා වනරොදක හෝ ගලතලාව මැදින් සැඟවේ.
ගඟ වරක නේද ගලා බසිනවා ආය පෙරලෙනවා නේද යලි එහි යමින් කෙලවරකින් මතුවේ හැඟිමුත් නේද මේක හරියට ලස්සන ජීවන ස්වභාවදාමක ජීවන දර්ශනය පිළිබඳව සාකච්ඡා කරන කොටසක් මේ තමයි මනුෂ්‍යත්වයේ ස්වභාවය මනුෂ්‍යත්වයත් මේ වගේ ප්‍රශ්න එනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා මේ තමයි ජීවන දර්ශනය මේ කුරුලිගම කවියා ඉතා දක්ෂ ලෙස මේ අදහස මේ කවියෙන් ප්‍රකාශ කරනවා ඊළඟට නේද මී අඹ කිරල මාදංගෙඩි ලදරු වියේ එකෙහි හොයා හඬවයි සැඩ සුළඟදයි දැන් මේ අදහස මොකද පුතා ඉතා ලස්සන වටිනා අර්ථයක් අපිට ලබා දෙනවා පරිසරයේ විචිත්‍රවත් කළ විවිධ පලාපලයන්ගෙන් ලදරු වියේ ගෙඩි රැය හමන සැඩ සුළඟින් කඩා වැටෙන පරිසරය හඬවමිනි දැන් මේ පරිසරය පුතා යම්කිසි අවස්ථාවක ගස්වල තියෙන ගහ කොළ මේ සියල්ල මොකද වෙන්නේ ගෙඩිපල බිමට ඇද දමනවා සත්‍යයන්ගේ ජීවන ගමන අනියත බවත් දැන් මේකෙන් කියනවා මිනිසුන්ගේ ජීවිත ගමනත් අනියත බවත් මෙන්න මේකෙන් ප්‍රකාශ කරනවා පැහැදිලිනේ අනියත බව නැතිවන සුළුය කියන අදහස කුඩලිගම කවියා ජීවන දර්ශනය පෙන්වීම සඳහා මේ උද්දෘත පාඨය යොදාගෙන තියෙනවා පැහැදිලිනේ මරණයට ගොදුරු වන්නේ වයස් සීමාවකින් තොර බවත් ඒ කියන්නේ පුතා දැන් මේ කියන්නේ මොකද්ද ටිකක් ඉදුණු ගෙඩි ටිකක් ලොකු වෙච්ච ගෙඩි ඒ වගේම වේලිච්ච ඒවා නේද නරක මේ සියල්ලම බිමට වැටෙනවා අපේ ජීවිතයටත් ජීවන දර්ශනයටත් යොදාගෙන තියෙනවා කුඩා කාලේ දරුවා තරුණ කාලේ මහලු කාලේ නේද වයෝවෘද්ධ මෙන්න මේ කාලේ දුනත් අපේ ජීවිතේ විනාශ වෙන මේ කොටස් ටික වෙන් කරලා දෙනවා මේ තමයි ජීවන දර්ශනය මේ කවිය හොඳට මතක තියාගන්න පුතා මොකද්ද කවිය මී අඹ කිරල මාදං ගෙඩි ලඳුරු වියේ ඇකෙහි හොවා හඬවයි සැඩ සුළඟ රැයේ සුලිමැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ මේක ලස්සන කවියක් පුතා පාඩම් කරන්න ආසාවෙන් පාඩම් කරන්න කිසියෙකු පිළිබඳ ස්ථීර සාර බලාපොරොත්තු ප්‍රාර්ථනා තබාගත නොහැකි බව කවිය මේ කවියෙන් කියනවා අපේ ජීවිතය පිළිබඳව කිසිම ස්ථීර බවක් නේද කොයි වෙලාවෙ අපේ ජීවිතේ නැති වේද කියන මේ අදහස කවියා ප්‍රකාශ කරනවා රයිට් ඊළඟට අපි යනවා මේ අදහස ලියා ගන්න මාතෘකාව ලියා ගන්න ඊළඟට අපි යනවා අත්දැකීම් රසවත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය අත්දැකීම් රසවත් ලෙස ඉදිරිපත් කිරීමට කොළඹ යුගයේ ඕන අපි කීවා කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් ප්‍රතිභාපූර්ණ සම්පන්න කවියෙකු ලෙස එච්.එම්. කුරුලිගම කවියා පෙන්වනවා දෙහැකිය කොළඹ යුගයේ කවියන් විවිධ භාෂාවන් ඔස්සේ කව්‍ය නිර්මාණය කිරීමට වෙහෙසුණු දුප්පත්කම ස්වභාවදාම මෙන්න මේ කොටස් ටික තමයි කුරුලිගම කවියා මුලින්ම අරන් තියෙන නේද ඒ ටික ඔන්න අපි හැඳින්වීම ලියවා ඊට පස්සේ හැඳින්වීමෙන් පස්සේ අපි සාකච්ඡා කරනවා මෙන්න මේ කොටස නේද ඔන්න ආයෙ ලියවා අපි නේ මෙන්න මේ කවිය ඊළඟ උද්දෘත පාඨය මොකද්ද ප්‍රශ්නය පුතා භාෂා යොදාගෙන තිය ආකාරය කුරුලිගම කවියා භාෂාව යොදාගෙන තිය ආකාරය භාෂාව යොදාගෙන තිය ආකාරයට අපි දැන් හැඳින්වීම ලියවා හැඳින්වීම ලියලා ආය ප්‍රශ්නය අපි එකට එකතු කරලා ඔන්න උද්දෘත පාඨය දැම්මා මොකද්ද හිරිමල් සිනැරි පෙන පිඩු මිහිරිතම ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම සම නැති තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නොදුටු බිම මේ ලස්සන කවි පුතා මේවා ආසාවෙන් ඔබ ශ්‍රවණය කරමින් මේ කවි පාඩම් කරන්න පුළුවන් නම් ඉතා වටිනා ඔබට ටක් ගාලා මතක තියාගන්නට පුළුවන් ඊයේ පෙරේද අපේ දරුවෙක් මට කියනවා කවි පාඩම් කරාට පාඩම් හිටින්නේ නැහැ කියලා මම පොඩි ක්‍රමයක් කියලා දුන්නා දැන් පාඩම් හිටිනවලු පොඩි දෙයයි තියෙන්නේ පුතා මේ පළවෙනි පේලිය 5 වතාවක් විතර හොඳට බලාගෙන කියවන්න කියවලා ඊට පස්සේ නැවත වතාවක් මතකයෙන් කියන්න උත්සාහ කරන්න ඔබට මතක හිටින්න අනිවාර්යෙන්
මම මේ කරපු හින්දා කියන්නේ අපේ දරුවන්ට මේක මම කරවෙව්වා. ඒතර ඒ කට්ටිය මේක කරා. ඉන් පස්සේ දැන් වැඩේ සාර්ථකයි. දැන් ඔන්න කවි පාඩම් කරනවා. දැන් කවි පාඩම් අපේ දරුවන්ට මේ විදි කවි පාඩම් දීලා ඉවරයි. ඔක්කොම කවි ඕනේ නෑ පුතේ. අවශ්‍ය කවි ටික විතරක් අපි සාකච්ඡා කරමු. අවශ්‍ය කවි ටික විතරක් මතක තියාගන්න. නේද? පද නිර්මාණ පුරාම එකට වචනය එකම. දැන් මේකේ තියෙන සරල බස්වහර තමයි පුතා එකම අකුර එක ළඟ කීප විටක් යෙදී ඇති නිසා අනුප්‍රාස භාවිතා කරලා තියෙනවා. දැන් අපේ ප්‍රශ්නේ මොකද්ද පුතා? භාෂාව යොදාගෙන නැති ආකාරය. පැහැදිලිනේ? භාෂාව. එතකොට කවිය අනුප්‍රාස යොදාගෙන නැති ආකාරය. අනුප්‍රාස යොදාගෙන තියෙනවා. ඊළඟම නේද? සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි. මේ ක්‍රියාපද මේවා ක්‍රියාපද භාවිතා කරලා තියෙනවා. ගඟ වරින් වල විලාසය වෙනස් කරමින් නේද? රයිට්. එතකොට භාෂා භාවිතය කුරුලිගම කවියාගේ භාෂා භාවිතා දක්ෂ ලෙස යොදාගෙන තිය ආකාරය අනුප්‍රාස භාවිතා කරමින් ක්‍රියාපද භාවිතා කරමින් සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි. මේ බලන්න ලස්සන ක්‍රියාපද භාවිතා කරලා තියෙනවා නේද? මේක තමයි ස්වභාව කියාපෑමට උචිත අදහසක් කියලා පෙන්වා දෙනවා. මෙවදු පද්‍ය ගායන කිරීමේදී යලි දිගහැරමින් වරක සැඟෙමින් යලි මතුවෙමින් දිවෙන පාහාරක් සුන්දර දර්ශනයක් ඔන්න පෙන්වුම් කරනවා. එතන මේකේ තවත් දෙයක් තමයි පුතා අනුප්‍රාස යොදාගෙන තියෙනවා නැවත නැවත ම කාර්යය. මොකද පුතා නැවත නැවත ම කාර්යය භාවිතා කරලා තියෙනවා. ම කාර්යය භාවිතා කිරීමත් එක්ක පුතා මේ තමයි භාෂාවක ලක්ෂණ නේද? භාෂාවක ලක්ෂණ කවියා යොදාගෙන ඇති භාෂාව ම කාර්යය නැවත නැවත ම කාර්යය යොදාගනිමින් බාධකට මුහුණ දීම ලැබෙන ජීවිතයේ සුන්දරත්වය ප්‍රකට කිරීමට අනුප්‍රාස මනා පිටුහලක් ආකාරයේ පෙන්වුම් කරනවා. රයිට්. ඊළඟට මෙන්න මේ කවිය බලන්න පුතා. මේ කවිය මිනිසුන්ට තම වරද නොපෙනුණා. දැන් මේ බලන්න ලෝක ස්වභාවයනේ පුතා. දැන් මේ අටලෝ දහම සම්බන්ධව සාකච්ඡා කරන අදහසක් මේ තියෙන්නේ. අටලෝ දහම මොනවද? ඔව් මොනවද අටලෝ දහම? හොඳයි බොහොම හොඳයි. ඔව් රයිට්. දන්නව නේද? දුක් ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප මේ කොටස් ටිකනේ මේ කියන්නේ. පුතේ මේ ස්වභාවය බලන්න මිනිසුන් තමන්ගේ වැරදි 1000ක් තිබුණත් එක වැරද්දක් හොය අනුන්ගේ වැරදි තමයි හොයන්නේ. එක වැරද්දයි. ඒනොත් අනුන්ගේ වැරදිමයි හොයන්නේ. තමන්ගේ වැරදි 1000ක්. නමුත් තමන්ගේ වැරදි නිවැරදි කරගන්න උත්සාහ කරගන්නේ නැහැ. කුරුලිගම කවියා කියනවා එන්නේ කොයි සිටද කොතැනටද යන්නේ ඔබ කුමකටද මා දුටු දැන විමසන්නේ මිනිසුන් ගෙහින් ඊතරම ආපසු වෙන්නේ කිමදයි කියා කිසිවෙකු ඇයි නොනසන්නේ. මේ බලන්න පුතා මේ කයිවල තියෙන ඉතා ලස්සන මාධුර්ය ස්වභාවය සමාජයට යම් පණිවිඩයක් දෙනවා. අපි කොහෙන්ද ආවේ කොතරින්ද ආවේ කොතනද යන්නේ අපි දන්නේ නැහැ කිසිම දෙයක්. මේ සමාජයේ ජීවත් වෙද්දී යහපත් පුතිලෙක් ඔසේ ජීවත් වෙන්න ඔබේ වැරදි 1000ක් තියාගෙන අනුන්ගේ වැරදි හොයන්නට යන්න එපා. මේ ප්‍රකාශ කරන්නේ කුරුලිගම කවියා තා දක්ෂ ලෙස භාෂා භාවිතය යොදාගෙන සමාජයට යම් පණිවිඩයක් ලබා දෙනවා. රයිට්. ඊළඟට පැහැදිලිනේ? ඉතා සරලයි පුතා මේ අදහස් ටික පැහැදිලි නේද? ප්‍රශ්න තමාගේ අසා පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්න. ඒක තමන්ගෙන්ම අහලා ඒ ප්‍රශ්න මෙච්චර තියෙද්දි අනුන්ගේම ප්‍රශ්න හොය ඉන්නවා. රයිට්. ඊළඟට මෙන්න මේ කොටස බලන්න. මොකද්ද? උතර බලන්න පුතා. රස නිෂ්පත්තිය සඳහා කවියා භාවිතා කරන විවිධ කාව්‍යෝපක්‍රම. රයිට්. අපි හැම එකම පුතා කාව්‍යෝපක්‍රම භාවිතා කරා. චරිත නිරූපණ භාවිතා කරා.
නේද? භාෂා භාවිතය. දැන් අපි කුරුලිගම කවියාගේ භාෂා භාවිතය භාවිතා කරා නේද? දැන් අපි රස නිෂ්පත්තියට පාඨකයාට රසය වර්ධනය වෙන්නට රසය වර්ධනය වෙන්නට කුරුලිගම කවියා භාවිතා කළ තියෙන ආකාරය රස නිෂ්පත්තිය කොහොමද භාවිතා තියෙන්නේ? කාව්‍යෝපක්‍රම භාවිතා කරලා තියෙනවා. කාව්‍ය උපක්‍රමයක් ලෙස භාවිතා කරනවා. කොහොමද භාවිතා කරලා තියෙන්නේ බලන්න. ඔන්න දැන් අපි පටන් ගත්තා කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවියෙකු වන කුරුලිගම මහතා සිය කවිමග ආලෝකමත් කරන්නට ප්‍රබලතම මාධ්‍ය වූ සබාදාමයි. එතුමාගේ මහගේ කාව්‍ය සංකල්පනාවක් වශයෙන් ගංගාවේ සංගීත පද්‍යාවලිය මේ හැඳින්වීම පුතා උත්තර මතක තියාගන්න. ඇයි ඒ? දඩබඩ ගාලා ලියන්න තියෙන එතන ගිහිල්ලා. පැහැදිලිනේ? ඔබ හොඳට මතක තියාගන්න පුතේ විභාගෙට ගිහිල්ලා ඔබ පේපර් එකෙන් ප්‍රශ්න තෝරන්න සූදානම් වෙන්න එපා. විභාගෙට යන්න කලින් ගෙදර ඉඳලා පේපර් කරලා ඔබ සූදානම් වෙලා යන්න. ඔබට නිසකෙම ඒ සාමාර්ථයකට යා හැකිය. එම නිසා අපේ විතරණේ වැඩසටහනත් එක්ක මේ සම්බන්ධ වෙලා සිටින දිගටම අපි අද මේ අවසාන ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ. රයිට් එන්නකෝ මාතෘකාවට අපි කතා කරා රස නිෂ්පත්තිය කාව්‍යෝපක්‍රම කුරුලිගම කවියා කාව්‍යෝපක්‍රම භාවිතා කරලා තියෙන ආකාරය. ඔන කවියාවා අර කවියම තමයි කඳු බෑවුමක දංබෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙතිවත නොලා කළදෝ දියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි දිරියට ගලා මේ ඉතා සුමිහිරි වාදනයක් මිහිරි සංගීතයක් ලෙස මේ කවියා ප්‍රකාශ කරනවා. මොකද්ද? කඳු බෑවුම් මතින් වෑහෙන බෝවිටි පඳුරු අතරින් ගලා යන ගංගාව නැමැති කාන්තාව රිදීවන් දිය ධාරාවන් රන්වන් වැලිතලා පොඟවමින් සුන්දර ලෙස ගලා බසින ආකාරය මනහර ලෙසින් චිත්ත රූප දනවන අයුරින් ඉදිරිපත් කරා. මේ තමයි කාව්‍ය උපක්‍රම. ගංගාව ගලා බසින ආකාරය චිත්ත රූප දනවන ආකාරයට මනහර ලෙසින් කවියා කාව්‍යෝපක්‍රම භාවිතා කරමින් ඉදිරිපත් කරයි. කලදෝදියෙන් රන් පුල්ලතලා ආදී වූ රූපකාර්ථවත් මෙන්න මේ කතාව මම අර කලින් කිව්වේ පරමල්පති කලදෝදියෙන් රන් පුල්ලතලා මේවා රූපකාර්ථවත් අදහස් පුතා කුරුලිගම කවිය එමෙන්ම සංගීතවත් මේ අනුවෙන් විවරණ රීති පවා යොදා ගනිමින් සිය කවිය හැඩ ගන්නන කිවිදානම් සමත්ය. පැහැදිලිද පුතා? රයිට්. ඒ අදහස් හොඳට බලා ගන්න. මේ බලන්න ආයෙත් අර කවියම තමයි එන්නේ. මේ රූපක නිෂ්පත්තියට පුතා කාව්‍යෝපක්‍රම භාවිතා කරන ආකාරයනේ. ඒත් ඒ අර්ථයමයි එන්නේ සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇමරෙමි එහෙත් පසු නොබසමි නොනතමි. උනේ අදහස් දෙනවා පුතා. ගංගාව ජීවමාන ආකාරයෙන් පහළට ඇදී යන ආකාරය කියාපාන යෙදුම් වලින් යුක්ත කවියකි. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි යන යෙදුමෙන් ඒ බව තහවුරු වෙයි. පැහැදිලිනේ? එමෙන්ම ශබ්ද ධ්වනිය උපදවන්නට ශබ්ද ධ්වනිය ඔන්න කාව්‍යෝපක්‍රම තවත් කොටසක් තමයි මොකද්ද පුතා? මෙන්න මේ කොටස මොකද්ද? ශබ්ද ශබ්ද ධ්වනිය ශබ්ද ධ්වනිය මෙන්න මේ කොටස උපදවන්නටද යෙදුම යොදාගෙන තියෙනවා නේද? ඒ වගේම පුතා තව කොටසක් තමයි නැවත නැවත කාව්‍යෝපක්‍රම වලට තියෙන තවත් කොටසක් තමයි සකාර්ය. අපි කලින් කිව්වා අතන ම කාර්ය. මෙතන සකාර්ය පුතා. මොකද්ද? සකාර්ය භාවිතා කරලා තියෙනවා. කාර්ය සකාර්ය භාවිතා කරමින් නැවත අක්ෂර නැවත උච්චාරණයට යොදාගෙන තියෙනවා. පැහැදිලිනේ? එතකොට පුතා මෙන්න මෙහි තියෙන කාව්‍ය උපක්‍රම තවත් ලක්ෂණයක් තමයි මම කීවා. එලෙස ශබ්ද ධ්වනිය උපදවා ගැනීමට කවියා සමත් වීමත් සමගම ගංගාව කාන්තාවට දත්. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ගංගාව කාන්තාවට උපමා කරලා තියෙනවා. මුහුද සැමියාට උපමා කිරීම. උපමා භාවිතය පුතා.
අපි කතා කරා රූපක අලංකාර අනුප්‍රාස උපමා නේද? මේ තමයි කාව්‍ය උපක්‍රම වල තියෙන කොටස්. මේ කොටස් ටික හොඳට මතක තියාගන්න. මේ මෙන්න මේකත් එක්ක තමයි කුඩලිගම කවියාගේ කාව්‍ය උපක්‍රම ශීලී භාවය තව තව තීව්‍ර වෙන ආකාරය, වැඩි වෙන ආකාරය. අනුප්‍රාස, අලංකාර, උපමා, ධ්වනි නේද? අනුප්‍රාස නැවත නැවත කීම මේ තමයි කාව්‍යෝචිත භාවය. කවියට උචිත වෙන ආකාරයට ප්‍රකාශ කර තිබීම. රයිට්. ඊළඟට අපි අවසාන කවිය තමයි මේ තියෙන්නේ. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නොදුටු බිම. මේ බලන්න මේ කවිවල තියෙන ඉතා සුමිහිරි භාවය, ඉතා රසවත් බව, කාව්‍ය උපක්‍රම වලට ඉතා උචිත බවක් මේ කවිවලින් අපිට මනාව පිළිබිඹු වෙනවා. හිරිමල් නේද? මෙතන හිරිමල් කියන්නේ පුතා අර සින්දුවකුත් තියෙන්නේ හිරිමල් යෝන් වියේ මන්දහාසයේ සීගණන අයුරු රූපකාර්ථවත් ඉදුමකි. ඔන්න කාව්‍ය උපක්‍රම කොටසක්. රූපකාර්ථවත් භාවිතය නේද? ධ්වනි භාවිතය, අනුප්‍රාස භාවිතය, අලංකාර භාවිතය, උපමා භාවිතය. මේ තමයි කාව්‍යෝක්තිය තියෙන ඉතා කුඩලිගම කවියාගේ දක්ෂතාවය මේ වගේ පෙන්වුම් කරනවා. හිරිමල් සිනා රැලි යන්න උචිත රසවත් වහානය වෙන යෙදුමකි. හැපි හැපි ආදී වශයෙන් අනුප්‍රාසයේදී මොන් මං කිව්වේ හැපි හැපි නැවත නැවත වචන එක කියන්නේ එකම වචන නැවත හැපි හැපි අනුප්‍රාස භාවිතය. යොදා ගනිමින් දෙගොඩ තලා යන ගඟ ආදී චිත්ත රූප දනවන අයුරින් චිත්ත රූප දනවන අයුරින් ඉදිරිපත් කිරීමට කවියා යොදාගත් කාව්‍ය උපක්‍රම මහෝපකාරී වේ. මනුෂ්‍යත්වයේ පිළිබඳව ගැඹුරු දහමක් සහෘද හද තුළට දැනගත වන්නේ කවියාගේ මෙම සරල කාව්‍යෝචිත බස්වහර නිසාමය. තේරුණානේ පුතේ? මේ තමයි කුඩලිගම කවියාගේ කාව්‍ය උපක්‍රම උචිත භාවය. මොනවද? චිත්ත රූප දනවන ආකාරයට කාව්‍ය උපක්‍රම භාවිතා කරලා තියෙනවා. අනුප්‍රාස නේද? හැපි හැපි අනුප්‍රාස භාවිතා කරලා තියෙනවා. මේ තමයි කුඩලිගම කවියාගේ දක්ෂ භාවය. සහෘද ආධ්‍යාත්මයට වටිනා සදාතනික දහමක් පිළිබඳව කියාපානට සොභාදාමේ සොඳුරු දායදයක් වූ ගංගාව කවියාට වස්තු විශේෂ වී ඇත. සොභාදාම මුල් කරගෙන කුඩලිගම කවියා වස්තු විශේෂ කරගෙන තියෙනවා. සමාජයට යම් පණිවිඩයක් ලබා දෙන්න අස්තීර බව සහ නේද? මේ තමයි කාව්‍ය උපක්‍රම. ඒ අනුව තම අත්දැකීම් රසික හදවත සමීප කරන්නට කුඩලිගම කවියාට ඉස්මතු කාව්‍ය උපක්‍රම උපකාරී වූ බව ඉතා වටිනා අදහසක් ලෙස පෙන්වාගෙන. නැවත නැවතත් මතක තියාගන්න පුතේ මොකද්ද කාව්‍ය උපක්‍රම කියන්නේ? අනුප්‍රාස, එලිසමේ, එලිවැට, උපමා, අලංකාර නේද? ධ්වනිය මෙන්න මේවා නැවත නැවත භාවිතා කිරීම තමයි කාව්‍ය උපක්‍රම. ඒ කියන්නේ රසිකයාට පාඨකයාට සමීප වෙන ආකාරයට ඉතා වැදගත් ලෙස යොදාගෙන ඇති ආකාරයයි. රයිට්. ඊළඟට මේ කොටස් ටික හොඳට මතක තියාගන්න. අපි අද කතා කරා මුනිසිරිපාසින් වින්නේ විචාර කීපයක් සාකච්ඡා කරා. එහිදී අපි කවි කීපයක් එකම කවි කීපය සාකච්ඡා කරා. අලංකාර භාවිතය නේද? ඒ වගේම චරිත සංවර්ධනය, කාව්‍ය උපක්‍රම භාවිතා කරා. උන්වහන්සේ කොහෙන්ද ආවේ, මොනවද කියන අදහස. ඒ වගේම අපි නැවත කතා කරා ගංගාවේ සංගීතයේ එච්.එම්. කුඩලිගම මහතා රචනා කරන්නට යෙදුණු මේ ලස්සන නිර්මාණී පද්‍ය පන්තිය. පුතේ නැවත නැවත කියවන්න, නැවත නැවත ඒවා කටපාඩම් කරන්න. එතකොට ඔබට ඉතා වටිනා අදහසක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට අපි කුඩලිගම කවියාගේ ගංගාවේ සංගීතය කියන මේ පද්‍ය පන්තිය නේද? අටලෝ දහම මුල් කරගෙන පාදක කරගෙන
ලියවිලා තියෙනවා අනිත්‍යභාවය අස්ථිරභාවය ප්‍රකාශ කිරීමට. එහිදී චරිත සංවර්ධනයත් කාව්‍යෝපක්‍රම භාවිතයත් පිළිබඳ කතා කරන ඒ වගේම භාෂා භාවිතය පිළිබඳව අපි අද සාකච්ඡා කරා. ඔබට පුළුවන් ඒවා නැවත නැවත බලලා තමන්ගේ අධ්‍යාපන කටයුතු වල තව නැවත දියුණුවක් ලබා ගන්න. එහෙනම් අපි අද දවසට අපි බලාපොරොත්තු වෙනවා මේ කෙටි වැඩසටහනත් එක්ක විශේෂයෙන්ම විතරණය කියන වැඩසටහනත් එක්ක අපි ඔබ හැමෝට මේ කරුණු කීපය ගෙනාවා. ඉතින් නැවතත් අපි වැඩසටහනකින් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් අද අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම අපි සුබදායී දවසක් ප්‍රාර්ථනා කරනවා.